පළවෙනි මාසෙ එතකොට සැලරි එක කීයක් වුණාද? 1,73,000යි. කොමර්ස් වලින් කරේ ඒ 3යි දිස්ත්‍රික් රෑන්ක් එක 53. මට පේ ෂීට් එක තිබ්බේ 2.75ක්. 6ක ඇචීව්මන්ට් එක ඩුබායි ටුවර් එකක් හම්බ වෙනවා. එතකොට ඩුබායි ටුවර් එක දවස් කීයක ඩුබායි ටුවර් එකක්ද අපි ගියේනේ? අන්තිමට බූට් එක ලව් එකක් නැහැ එක්සෑම් එකක් නැතුව. එහෙම සීන් නැතුනේ. මිස්ටර් සඳුන් කොහමද? හොඳින් ඉන්නවා බොස්. කොහොමද ශමා කම්පියුටර්ස් දැනගන්නේ? මම දැනගන්නේ බොස් බිස්නස් එක පටන් ගත්ත දවස්වල SLPC බිල් කියලා අර ගෲප් එකක් තියෙනවා Facebook එකේ. ඉතින් අපි ඒ දවස්වල අර PC හදන්න ආසාව තිබ්බනේ. ඉතින් අපිත් ඔය ඉන්නවා. ඊට පස්සේ බොස් පෝර්ෂයා ගන්නවා. ඊවෙන් තමයි මම ඉස්සෙල්ලම ශමා කම්පියුටර්ස් කියන එක දැනගත්තේ. කීයේ වගේද? බොස් පටන් ගත්ත දවස්වල මට මතකයි බොස් පටන් ගත්ත දවස්වලම බොස් ඔකට දානනේ බොස්. ඒ කැලෙන්ඩර් මම දන්නවා. එතකොට ඒ දවස්වල 2016 18 19 වගේ කාලෙදී චමා කම්පියුටර්ස් මොන වගේද දැක්කේ? එළියෙන් ඉද්දී කස්ටමර් කෙනෙක් වගේ ඉද්දී ඔව් ඒ දවස්වලත් මම බොස්ගේ දැකපු ලොකුම දේ තමයි ගොඩක් කස්ටමර්ස්ලා කස්ටමර් සර්විස් එක ගැන බොස් කියනවා. ඉතින් ඒක තමයි මම දැනගත්ත හොඳ ප්ලේස් එකක් කස්ටමර් සර්විස් හොඳටම දෙන තැනක් විදියට තමයි මම අර කස්ටමර් කෙනෙක් විදියට මම දැනගත්තේ. මාත් බොස්ගෙන් බඩු අරන් තියෙනවා ඉතින්. මොනවද අරගෙන තිබුණේ? මම මවුස් එකක් ගෙන්නගෙන තියෙනවා කුරියගේ. 2000 කීයේ වගේද? මට මතක 19 ඒ කාලේ වගේ මම ගෙනලා තියෙනවා ලොජි ෆැන්ටෙච් එකේ ඩෙවිල්එක්ස් 15 කියන මවුස් එක මම බොස්ගෙන් ගෙන්නගෙන දෙනවා රුපියල් 4500කට. රයිට්. කොච්චර ඉක්මනට ඩිලිවර් වුණාද ඒක? දවස් දෙකෙන් වගේ ආවා ඒ දවස්වල. ඒ දවස්වල 2019. ඔව් මම මාතර දෙනියයි දෙනියයි ගෙදරටම ආවා. දෙනියයිටම ආවා. එතකොට 2019 වගේදී මිස්ටර් සඳුන් ඇත්තට මොනවද කරන්නේ? ඒ කාලේදී මම ඒ කාලේ A level කරනවා. A level ඉවර වෙලා ඒක ගමස්සල තමයි ඔන්න කම්පියුටර් පිස්සුව ගහලා ඔන්න ගේම් ගහන්න කියලා තමයි ඔය මවුස් එක ඕඩර් කරගත්තේ. මිස්ටර් සඳුන්ට කම්පියුටර් එකක් තිබුණා? ඔව් මට කම්පියුටර් එකක් තිබ්බා බොස්. මොකක්ද තිබුණේ? මට මතක විදියට Ryzen 7 එකක් තිබ්බේ B450 මදර්බෝඩ් එකක් එක්ක RTX 2060 කාඩ් එකක් තිබ්බේ. කාඩ් එකක් එක්ක ගේම් ගැහුවා? ගේම් ගැහුවා. එතකොට ගේම් මොනවද ගැහුවේ? මම YouTube එකේ ලයිව් ස්ට්‍රීම් කරා ඒ දවස්වල. තිබිච්ච ගේම් ඔක්කොම ওই දවස්වල ගා හිටියා. ඊට පස්සේ ඒ channel එක තියෙනවද තව? channel එක තාම තියෙනවා. මිස්ටර් සඳුන් කියලා YouTube එකේ search කරාම බලන්න පුළුවන්. ඊට පස්සේ කැම්පස් ආවට පස්සේ තමයි ඒක පොඩ්ඩක් මම වෙනස් කරේ. ඇයි ලයිව් ස්ට්‍රීම් කරන්න හිතුවේ ඒ කාලේ? ලයිව් ස්ට්‍රීමින් කරන්න හිතුනේ අර ගෙදරට කොරෝනා කාලේනේ බොස්. කරන්න වැඩකුත් නැහැ. ඔය ඉන්නවා. ඉතින් ඒ කාලේ තමයි නිකන් ආදල් එකට ලයිව් පාරක් දාගෙන රෑලි වෙනකන් ගේම් ගහ ඒව තමයි හිටියේ. කට්ටිය බැලුවා? ලයිව් එක බැලුවා සෑහෙන බැලුවා. යාළුවෝ සෙට් වුණා. යාළුවෝ සෙට් වුණා. සල්ලි හම්බ කරා. කොහොම සල්ලි හම්බ කරේ? එකක් ගත්තා YouTube එකේ pay out එක ගත්තා. ඊළඟට Facebook එකේ ස්ටාර්ස් වල ස්ටාර් ඩොනේෂන් වල pay out ගත්තා. කොයි කාලේ වගේද නතර වුණේ වැඩේ? නතර වුණේ කොහමරි මම කැම්පස් පටන් ගත්තට පස්සේ 2022 න් පස්සේ තමයි ඊපස්සේ ඉතින් ස්ටඩීස් වලට ෆෝකස් කරා. එතකොට A level ලියන කාලේ තමයි මිස්ටර් සඳුන් මේ ඔය ලයිව් ස්ට්‍රීම් උත් කරන්නේ. ඔව් ඒ අතරේ වැඩේ කරගෙන ගියා. කොහොමද එතකොට කැම්පස් යන්න ගොඩ දා ගන්න මට්ටමට ගේම් උත් ගහන ගමන් ඔය වැඩේ කරේ? ඔව් ඒ කාලේ ෆස්ට් එක පොඩ්ඩක් යන ගත්තා. අවසයි යන ගත්තා. ඔව් ෆස්ට් එක යන ගත්තා. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එකේ තනිකර ඉගෙන ගන්න වැඩ විතරයි. යාළුවෙක් ගෙදර ෆස්ට් කරපු ඊයර් එක 2019 ෆස්ට් එක සෙකන්ඩ් එක 2020. යාළුවෙක් ගෙදර ගිහලා පාඩම් කරා. ඔව් යාළුවෙක් ගෙදර ගිහලා පාඩම් කරා. එතකොට කොහමද දෙවනි පාර ඔයා ඉවර කරන්නේ? කොයි වගේ? දෙවනි පාර මම පළවෙනි පාර තිබ්බේ බොස්. ඒ කියන්නේ මට රෑන්ක් එක තිබ්බේ 273. 273 කොහෙද දිස්ත්‍රික්? මාතර දිස්ත්‍රික්කයේ 273. ඒකයි බී දෙකයි. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එක කරා කොමර්ස් වලින් කරේ. ඒ තුනයි දිස්ත්‍රික් රෑන්ක් එක 53. එතකොට පළවෙනි පාර කරද්දිත් කැම්පස් යනවා කියන අදහසෙන් හිටියා? යාවි කියලා හිතුණා. අර ඒ දවස්වල ආවල සිලබස් වෙනස් වෙච්ච පොඩි කේස් එකක් නිසා නැත්නම් කැම්පස් ආවෙන්නේ. හැබැයි සබරගම ආවෙන්නේ. හැබැයි ඒ ආවුණාට මට බොස්ස සෙට් වෙන්නෙත් නැහැ. මොකද ඒ පැත්තට නෙවෙන්නේ කොළඹ පැත්තට වෙන්නේ නැහනේ. ඊට පස්සේ ඒතකොට කොළඹේ ආසාවක් තිබුණා? කොළඹ කියන්නේ ලංකාවේ නම්බර් 1 යුනිවර්සිටි එක. ඉතින් අතට ඒකට එන්න ලොකු ආසාවක් තිබ්බා ඉතින්. එතකොට පළවෙනි පාර ගියේ නැත්තේ සබරගම ගියේ නැත්තේ ඒ හින්දා? නෑ ඒක ආවේ නෑ බොස්. මගේ වෙලාව හින්දා තමයි මට කැම්පස් ආවේ නෑ ඒ පාර. ඒ පාර ආවේ නැහැ. ආවේ නෑ. ඊට පස්සේ ආයෙ ලියන්න හිතුවා. ආයි ඊට පස්සේ දෙවෙනි පාර ලිව්වා. වැඩේ කොට ඉතින්. වැඩේ කොට. කැම්පස් යන්න ආසිතුනේ. ඉතින් කැම්පස් යනවා කියලා ඩ්‍රීම් එකක් ආවේ පොඩි කාලේ. කොයි කාලේද? කැම්පස් යනවා කියන එක මෙහෙම බොස්. ඒලව ලියන්න ගද්දිද? ටීචර්ස්ලා මාර්ගෙන්ද කොහමද? ටීචර්ස්ලා මාර්ගෙන් ඔයි අනිත් එක තමයි අපේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒකත් එක තමයි යාළුවගේ ආසාව තමයි අර අපේ දන්නවනේ ගම්වල පොඩි සීන් එකක් තියෙන කැම්පස් ගියාම අර ඒකත් එක තමයි ඉතින් අර ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මටත් තේරුණා. ඒ කියන්නේ ඒකනොත් ඇත්තටම වටිනාකමක් තියෙනවා ඉගෙන ගන්න කෙනුත් කියලා. මේ ඒවත් එක තමයි ඉතින් කැම්පස් යන්න ඕනේ කියලා හිතුනේ. එතකොට කැම්පස් ගිහිල්ලා කොළඹට එන්න කලින් මිස්ටර් සඳුන් කී පාරක් කොළඹට ඇවිල්ලා තියෙනවද? කැම්පස් එන්න කලින් මට මතක විදියට ඇත්තටම චූටි කාලේ ඇවිල්ලා තියෙන. ඊට පස්සේ මං
කොළඹට ඇවිල්ලනෑ ඊට පස්සේ මතකම හිටින දවස කියන කොළඹටාව මොනවගේද මතක හිටන දවස් තියෙන් කැම්පස් කොළඹටාව කැම්පසට මුලින්ම අප දවස එදාවේ ඊට කලින් ගත්ත ඊට කලින් තාත්තත් එක පාරක්කාව අපි තාතර පිටකොටුව රද්දලු බස් තිබ්බා තාතත් එක දවසක්කාව බස්සේ වැඩකටාව තාත තම නිතර වෙන්න නැත්තම් මව ගෙතර තම එදා තම මතකත් තිබ්බේ ඒකත් දෙදස් ඒකන ඕලිවල් කාලය වගේ තකට දෙවනි පාර එලවල් ලියලා ඉවර කරත් රෑන්කෙක් කොහොමද කිවීම සඳුන්ගේ 53 මාතචි 53 සුපිරි එතකට 53 රෑන්ක එකේනවා ඊට පස්සේ කළම්බු යුනිවර්සිටියකට සියද ස්ටාර්ට් කරන්නේ දෙදස් විසි දෙක තම යුනිසිට පටන්ගන්න එකන ඔන්ලයින් තම අති බේකාල කොරන සින්න ඇත්තක ඔන්ලයින් තම තිබ්‍යාවිට ඊට පස්සේ තමා වැඩේ පටන්ග එතකොට කැම්පස් අත්දැකීම ගැන කිව්ව මෙහෙම ඇතරකෝ තර ඉගෙනගෙන අන්තිවට නිදහසකින් හම්බෙන ඉගෙනගතලමක අන්තිවට ටිය නිදහස ්‍රියක ඉන්න හම්බෙන අන්තිම කාලිකෝ තර එතකොට කැම්පස් කියලා නිදහස ඉතලා ඉල්ලද අවුලන්න එතකොට කැම්පස් එක වැඩටික අවුලක්න ඔක්කොම කොට දැන් අපේ අන්තිම නිදහසේ හිටිය කිව මොනවගේ ෆිල්ල එකත් කැම්පස් ඒකන්නේ බොස් ඒකාල අර චර ලොකුවගේ මුකුත් නැහැනේ නිකං යාලුවච්ච කැවිතිනවා කනව බොනවා රෑවෙනකම් කැම්පස් එක ඉන්නවා පාඩම් කරනවා පාඩම් කරන්නේ එක්සෑම් එකට දවසක් වගේ තියලා තමයි පාඩම් කරන්නේ කොළඹ ඇවිල්ලා කොහොමද හිටියේ කොහෙද හිටියේ බොස් බෝඩ්ඩලා හිටියේ කොච්චර විතර වියදම් තිබුණා මාසෙකට වියදම් තිබ්බා සාමාන්‍ය මාසෙක 30ක් 40ක් විතර යනවා 30ක් 40ක් විතර තිබුණා එතකොට අම්මා තාත්තා තමයි ඒකට වියදම් කරේ අම්මා තාත්තත් මුල් කාලේ දුන්නා ඊට පස්සේ මං අර පොඩි වැඩ කරා වීඩියෝ ඒකන මේ කැම්පස ඉවන් කව කරා ඊට පස් වීඩියෝ ග්‍රපි කරා ඊට පස් ඒ වගේ දේවල්ලින් මං සල්ලි මරි මච්චිකා ගත්තා කොමර මච්ච ගත්ත ගෙදරට කරදරයක් වුණෙන්නේ ඔව් ඊට පස්සේ කම්පැනිස්වල ඇඩ් ක්‍රියේට් කරන්න ගියා ගොඩක් දේවල් කරා ඉතින් එතකොට මිස සඳුන් දැන් ඔය කාලේ ඔහොම කැම්පස් එක ඉවර වෙනවා ඒ අතරතුරේ දැන් 2019 වගේ චමා කම්පියුටර්ස් දැනගෙන ඉන්නවා කිව්වා. ඔව් දන්නා. එතකොට ඊට පස්සේ කොහොමද ඊට පස්සෙත් ඔය අපේ සෝෂල් මීඩියා through චමා කම්පියුටර්ස් කියත් ඒක අපි කොයිලා දාගෙන ඉතින් Facebook එකේ අර page එක උතන දාන්න පුළුවන් ෆේවරිට් කියලා කැටගරි එකට අපි ෆලෝ කරාට පස්සේ උතන ෆේවරිට් කියලා දාන්න පුළුවන්. එතකොට නිතරම එයාලගේ post අපිට suggest වෙනවා. එතකොට ෆේවරිට් දාගෙන හිටියා. ෆේවරිට් දාලා තිබ්බේ ඕක. ඒ කියන්නේ අර ඒ දවස්වල දාපු එක එහෙම තිබ්බා ඉතින්. එතකොට මම නිතරම දකිනවා post කරන දේවල් ඔය හැමදේම දකිනවා. ඉතින් mouse එකක් ගත්තා කිව්වේ. එතකොට mouse එකක් අරගෙන ෆේවරිට් දාන්න හේතුව මොනවද ගන්න දේවල් මොනවද තිබ්බා කියලා හිතන්නේ? අනිවාර්යෙන් ඒක තමයි මරිය දෙන්නේ අර කස්ටමර් සර්විස් කියන දේ. අර ඒ කාලේ වෙන කවෙන් හරි අහුව ගමන් මං කියන්නේ ගිහිල්ලා කම්පියුටර් ෂොප් වලට ගිහින් තියනවා මාත්‍රේ වැඩි කියන ගිහින් තියලා මුකුත් නෑ මල්ලි හරි එච්චරයි ඉතින් යා මුකුත් නෑ මට මතක නැහැ ඇත්තටම මේ බොස්ලට ඒක හොයන්න පුළුවන් දන්නේ නෑ මට කන්ටැක්ට් උනේ මට ඉතින් බොස්මදම කොහෙද මට මතක විදියට මවුස් එක ගද්දි ඔව් මවුස් එක ගද්දි මට මතකෙට මම FB මැසේජ් 19 වගේ නම් මම වෙන්න ඕනේ ඔව් ඒක තමයි බොස් වෙන්නේ නැති මට අර ලාවට මතක නැහැ හැබැයි FB එකේ තියෙන අදලත් බොස්කි මේ වොයිස් එකක් කියවපු එකක් මේ ප්‍රොඩක්ට් එකක් ගැන විස්තර කරලා අපි අහලා බලමු මේක තව පස්සේනේ ඔව් ෆෝන් එක අහලා බලමුලා ඔව් මේ ළඟදිත් මම ඊයේ සහකත් එක්ක වෙන්නවා මාත් බඩුව අරන් තියෙනවා රයිට් අපි අහමු පස්සේ වෙලාව ගන්න එතකොට මිස සඳුන් කැම්පස් ඉවර වෙන්නේ අවුරුද්ද කැම්පස් ඉවරුනේ බොස් මේ මෑතක දිවරුනේ මං දැන් ජනවාරි වගේ වෙද්දි තමයි මේ අවුරුදු ජනවාරි වගේ වෙද්දි තමයි මගේ ඔක්කොම ඇකඩමික් ඔක්කොම ඉවරුනේ. එතකොට දැන් ඇත්තටම කොල්ලෙක් කැම්පස් යනවා කියන්නේ කැම්පස් යන්න හින දකින්නවා කියන්නේ ලොකු කැපකිරීමක් කරලා පාඩම් කරලා ඒක ලොකු දෙයක්නේ. රයිට් ඒක අවසානයේ දැන් නිදහසේ ඉඳලා ඒත් ඉගෙනගෙන එළියට එන්නේ. එතකොට මිස සඳුන් දැන් අවසානයේදී ඔයා දැන් මේ අවුරුදු 4 ඉවර කරද්දී ඔයා මොකක්ද කරන්න හිටියේ? ඒ කියන්නේ දැන් ඔයා පාඩම් කරලා හොඳ රෑන්ක් එකක් දානවා ඔයා කැම්පස් එක යනවා කැම්පස් ගිහලා අවුරුදු 4ක කාලේ ඉවර කරනවා. එතකොට හැමෝටම ඩ්‍රීම්ස් තියෙනවනේ. මට කියන්න ඔය කාලෙදී ඔයා දැක්ක ඩ්‍රීම් එක මොකද්ද? ඔයා මොකද්ද කරන්නේ ජොබ් එක? දැන් මෙතනින් එළියට ගිහිල්ලා ඔයාගේ ඩිග්‍රී එක යූස් කරලා මොකක්ද කරන්න හිතුවේ? ඇතනම් බොස් දැන් කැම්පස් එකෙන් ගියාට පස්සේ දැන් කැම්පස් එකෙන් අවුට් වෙද්දී ඒ කියන්නේ අපිට අර ෆස්ට් ස්ටේජ් එකේ හොඳ ජොබ් එකකට යන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් යනවා කියලා බොස් රයිට් එකක් දෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ දැන් මට චමා කම්පියුටර් සෙට් වෙන්නේ මම ඉන්ටර්න්ෂිප් එකක් හොයලා මම CV එකක් දාලා එහෙම ඇවිල්ලා තමයි අහම්බෙන් තමයි ඇත්තට මේක ඔක්කොම සිද්ධ වුනේ. මේ ඒ කියන්නේ නැත්නම් මම හිතන් හිටියේ නෝමල් ජොබ් එකකට කොහේ හරි ඔය තියෙනවනේ එක කම්පැනිස් ඒ කම්පැනි එක නෝමල් ඒ කියන්නේ මාකටිං සයිට් එකේ හරි මොකක් හරි ජොබ් එකකට යන්න තමා දැන් අපේ ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එක කියන්නේ අපි දෙතෙන්දී වැඩ කරලා පෙන්නන්න ඕන අපි කම්පැනි එක වැඩ කරන විදිය ඒ ටික පෙන්නලා රිපෝට් එකක් හදලා ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ. දැන්
ඊට පස්සේ දැන් ඔහොම බලබලද මං දස දැන් හොයනවා මක්කර වෙනවා හොයනවා දැන් මොකක් හරි යානව ඉන්ටවිව් යනවා සෙට් නෑ හරියන්න දාලා තම ඉන්ටව් කීයකට ගියාද ඉන්ටවිව් ගයා මං 4-5ක් විතර සිලෙක්ට් වුණා සිලෙක්ට් වෙච්චත් ඒ කියන්නේ සෙට් නැහැ නිකන් එහෙම එකක් තිබ්බා යන්න ඔව් ගැලපෙනවා කිව්වට යන්න මොනවත් එච්චර හරි නැහැ ගැන එක බැලුවට පස්සේ හිල්ලා තැන අර ඒවගේ තියෙන පොඩ කර මයින්ඩ එකටත් එන්න බැනිව වැඩ කරන්න ඉතර තැනක් කියල ඒම දෙයක් තමා තිබ්බේ ඉට පස්සේ කොහමරි අන්තිමට බොස්ලගේ ඉන්ටවිවාව ඉන්ට වාව දවසම කෙරෙට කරගන්න ඕනේ අපි කෙරීම ජොබ්බට සිලෙට් කරගන්න සඳුන්ගේ කමිකේෂන් එකත් එක් තමයි ම සිලෙට් ම හිතුව ආරයිට අදම කන්ෆර්මේෂන් එක දෙන්න ඕනේ රයිට සකන් ඉන්ට වෙන්න කලින්ම කන්ෆර්ම් කරනවා එතකොට මොකක් දෙදා ජොබ් එක කන්ෆර්ම් කරද දැනුච්ච ෆිලිං එක ඇතන ගොඩ සතුළු හිතුන ඉගෙනගේ බස්ටයින් තම ඉන්ටවකට කියලා ජොබ් එකට එදාම ඉන්න කිවේ පස්සේ දන්නන්නම් බලල කියන්න ඒවන කියන්නේ කිරීම කියා ආට කිව එතකොට ති එතකොට විස සඳුන් දැන් ඔයා කිව්වා දැන් ජොබ් වලින් කන්ෆර්මේෂන් උත්තාව කියලානේ එතකොට ජොබ්වලින් තව කන්ෆර්මේෂන් විල්ල දීදි දැන් ඒවල්ල දීවා ඩව් එකත් තිබ්බකිව යනවද නැද්ද කියන එක රයිට් එතකොට ඒ සමාකම්පියුටර් සදාම කන්ෆර්ම් කරපුවාම එනවා කියලා ඩිසයිඩ් කරේ ඒකනේ බොස් අර එකක් තමා දැන් මං අර කලින් කියපුවයි කෙලින්ම හතරස් කොටුවක් ගහුවොත් ඒක ඇතුලේ විතරයි ඒ කියන්නේ එක රාමුවක වැඩ ටික තියෙන්නේ ගනවා බලනවා ඒ කියන්නේ දැන් මට ඒව තියෙන අර මොරරික කන්සෙප් ලියන්න තියෙනවා ඒ වගේ දෙවල් විතරයි ඉතින් එහා දෙයක් නැහැ හැබැයි මේක ඇතුළේ මං අමුතු වයිබ්යක් දැකලා තිබ්බා අර බොස් ලයින් ජොයි කරන දේවල් ඒ වගේ දේවල් දැකලා තියෙනවා මං ඉතින් ඊට පස්සේ ඒකෙන් තමයි පොඩ්ඩක් හිතුනේ මේකේ කල්චර් එක හොඳයි ඒකත් එක තමයි මේ ජොයින් උනේ ඉන්නේ යන් ටීම් එක මම දැකලා තියෙනවා ඊට පස්සේ ඊට පස්සේ කලම්බු බ්‍රාන්ච් එකට ගිහලා ටික වෙලාවක් මම බලාගෙන හිටියා ඔක්කොම අවුලක් නැහැ සෙට් එකත් අවුලක් නැහැ අවුලක් නැහැ එහෙම කියලා මම ටිකක් කියලා හිටන් හිටියා මම ඉන්ටර්විව් එකට එක්කන් ගියේ මම ඇවිල්ලා වාඩිලා හිටියේ මේ අපේ මිස්ටර් පසින්දු තමයි කතා කරන් ගියේ මම ඉන්ටර්විව් එකට ඒකත් මතකයි ඔක්කොම අර කැම්පස් ගියා ගිහිල්ලා ඉවර වෙලා තාතල් එකට ගියා වගේ මෙතනට ජොයින් වෙන්න හිතුණා මෙතනට එන්න කට්ටීම් එක දැක්කහම දැක්කා එතකොට දැන් එලියදි හිතුව මෙතන ආතල් වෙනස් විදිහට වෙනම වයිබ් එක වැඩ කරන්න පුළුවන් වෙයි කියලා ඒක තිබ්බ දාවට පස්සේ ඒ විදිහටම තියෙනවා ඉතින් දැන් අපි මේ වැඩ කරනවනේ බොස් ආතල් එකේ ඉන්නවනේ රයිට් එතකොට මිස සඳුන් දැන් එදා ඔයා ජොයින් වෙද්දී අපේ කම්පැනි එකට ජොයින් වෙද්දී ඔයා ඇත්තටම ඉන්ටර්න්ෂිප් සැලරි එකකට තමයි බලාපොරොත්තු වෙන්නේ රයිට් එතකොට මොන මාසෙද අපි ස්ටාර්ට් කරන්නේ 6 වෙනි මාසෙද 7 වෙනි මාසෙනේ 6 වෙනි මාසේ ජූනි 16 මගේ බර්ත්ඩේ එක තිබ්බේ සොරි 18 බර්ත්ඩේ එක තිබ්බේ 23 මම වැඩට ආවා 6 වෙනි මාසේ 23 ජොයින් වෙනවා 6 වෙනි මාසේ 23 ජොයින් වෙනවා කෙලින්ම ඒ කියන්නේ මම කිව්වා මේ මම පොඩ්ඩක් ඇවිල්ලා යන්න ඉන්නම් කියලා මම 23 වෙනි දයනවා ඇවිල්ලා ඒ කියන්නේ මේ රීසන් එක තිබ්බේ දැන් මට මෙහෙල නවතින තැනක් නැහැනේ ඒක තමයි ප්‍රශ්නේ තිබ්බේ ඊට පස්සේ චැලෙන්ජ් එකක් තිබුණා නේ ඒක චැලෙන්ජ් එකක් තිබ්බේ ඒ චැලෙන්ජ් එකත් බොස්ලා විසඳුවා ඒ කියන්නේ අපි තැනක් හොයලා දෙන්නම් ඔක්කොම කියලා එන්න කිව්වා ඇවිල්ලා තැන බලලා යන්න ඊට පස්සේ ඒ කියන්නේ මේ නවතින තැන කොහොමද කියලා බලලා යන්න ඊට පස්සේ එදාවා ඊට පස්සේ දැන් එතකොට එදා ඉන්ටර්වයුව ආවෙත් අතර මිස සඳුන් කොළඹ ජොබ් එකක් හොයාගෙනනේ ඒ නෝමල් මම ඇත්තටම හිතුවෙත් නැහැ සාමාන්‍යයෙන් නිකන් ආවේ නිකන් වෙන කම්පැනි එකක ජොබ් එකක් යනවා එහෙම කියලා හිතාගෙන ආවේ ඒ බට් එතෙන්ට ආවට පස්සේ ඒක බොස් වෙනස් කරා මාර විදියට ඒක මට බයිවල වීල්ලුලා ඒ කියන්නේ මර මයින්ඩ් එක ඒ කියන්නේ කෙලිම මේකටම ආසයි තුන එන්න එච්චරයි එතකොට මට මතක විදියට බොස් මං එදා තව ඉන්ටර්විව් එකකට ගිහිල්ලාද මං දාවේ මට ඒක හරියට මතක නැහැ මට ඒක ලාවට මතක නැහැ මට මතක තව ඉන්ටර්විව් එකකට මං ගිහිල්ලාද කොහෙද ආවේ යාවගේ කොහමද එදාම ඔයත් කන්ෆර්ම් කරා ජොබ් එකට ඔව් මාත් කෙලිම කිව්වා හරි මං එන්නම් කියලා එතකොට දැන් අපි මිනුවන්ගොඩට කතා කරන්නේ මිනුවන්ගොඩට කලින් ඇවිල්ලා තිබුණාද මිනුවන්ගොඩට ඇවිල්ලා තිබ්බේ නෑ ගම්පහට ඇවිල්ලා තිබ්බෙන්නේ නැද්ද කොහෙද එතකොට දැන් කොළඹුත් ඇවිල්ලා තිබ්බා මාතර දෙනියා අය කොල්ලෙක් කොළඹ ඇවිල්ලා කැම්පස් ගිහිල්ලා ආයේ මිනුවන්ගොඩ ජොබ් එකක් කරන්න කතා කරනවා කවුරුත් දන්නේ නැහැ විස්තර දන්නේ නැහැ එවෙලේ අවුලක් නැහැ කියලා හිතුණා මොකද හිතුනේ දැන් බෝඩි මක් හොයාගන්න ඕනේ ඇත්තටම මං දැන් හොයාගන්න ඕනේ ඇත්තටම මේ කියන්නේ බොස් ඒක කියන්න දෙයක් නැහැ ඒ කියන්නේ මම කවදාවත් මෙහෙ ඇවිල්ලත් නැහැ ඉන්න මිනිස්සු අඳුරන්නෙත් නැහැ කිසිම දෙයක් නැහැ හැබැයි එදා ඉන්ටර්විව් එකේ කතා කරාට පස්සේ මාර ෆ්‍රෙන්ඩ්ලි ගතියක් දැනුණා එතනින් එහා ඉතින් ආයි බයක් හිතලා දෙයක් මට තිබ්බේ නැහැ කෙලින්ම මං ආවා ඉතින් ඊට පස්සේ ආවා අපි තැන් ටික හොයලා දුන්නා ඉන්න තැන් ටික යාළුවෙකුත් හම්බුණා යාළුවෙකුට හම්බුණා හර්ෂණගේ හර්ෂණයමයි තමයි සෙට් උනේ එහෙම ඉන්න හරි දැන් 7 වෙනි මාසේ තමයි එතකොට පළවෙනි මාසේ ස්ටාර්ට් වෙන්නේ මිස සඳුන් එන්න කලින් හිතුවේ කියන්නේ එන්න කලින් ජොබ් එකට ජොබ් එකක් දැන් ඉන්ටර්න් ජොබ් එකක් හොයනවා
හොයද්දී බලාපොරත්තුනේ මොනවගේ සැලරි රේන්ජ් එකක ජොබ් එකක්ද? දැන් ඔළුවේ තියෙන්න නැතිනේ මං ජොබ් එකක් හොයනවා මේ වගේ සැලරි එකකවත් ජොබ් එකක් හම්බෙන්න ඕනේ කියලා. මම ඇත්තරම දැන් අපේ ඉන්ටර්න්ෂිප් එකකට ගියොත් බොස් සාමාන්‍යයෙන් මගේ හොඳම යාළුවක් සාමාන්‍යයෙන් 20000ක් 25000ක් වගේ තමයි පඩිගන්නේ. හරිද? මං දැන් මේවනේ දැන් හොතන ඉන්ටර්විව් එකට ඇවිල්ලා දැන් ලොකු පඩියක් කියන්නත් බෑ බොස්. හරිද? එහෙම කිව්ව සමහරවිට සිලෙක්ට් වෙන්න නැතු වෙන්න පුළුවන්. මම බොස්ට කිව්වේ රුපියල් 30000ක්. 30000ක් වගේ පඩියක් තමයි මම කිව්වේ. පළවෙනි මාසෙ එතකොට සැලරි එක කීයක් වුණාද? 1,73,000යි. මතකයි? මතකයි. එතකොට දැන් බලාපොරත්තුනේ රුපියල් 30000ක් විතර සැලරි එක. බට් කම්පැනි එකේ ඇවිල්ලා ප්‍රොෆෝම් කරලා මොකද නිකන් ගත්ත සැලරි එකක් නෙවෙයි ප්‍රොෆෝම් කරන්න chance එකක් හම්බ වෙනවා අපේ සේල්ස් ටීම් එකේ. එතකොට සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් විදිහට ජොයින් වෙන්නේ. එතකොට පළවෙනි මාස මේ වගේ හොඳ සැලරි එකක් ගන්නවා. මොකද හිතුනේ එතකොට 30000 වැඩි කිරීම කීයද නේ? 5 ගුණයකට වැඩි නේ. 5 ගුණයකටත් වැඩි. right. ඇත්තට මේ ලොකු සතුටක් දැනුනේ එදා නම් ඒ ෆස්ට් ටයිම් මම ඒ කියන්නේ ජොබ් එකක මහන්සි වෙලා මම හම්බ කරපු පළවෙනි සල්ලි ටික. ඒ කියන්නේ ජොබ් එකක වැඩ කළ කම්පැනි එකක වැඩ කළා. ඔළුවේ ප්ලෑන් කරගෙන හිටු ප්ලෑන් සම්පූර්ණ වෙනස් වුණාද? සම්පූර්ණ වෙනස් වුණා. ඒ කියන්නේ මම හිතන් හිටියා අර පාර්ට් ටයිම් වත් මොන හරි කරන්න වෙයිද දන්නේ නැහැ වෙන කම්පැනි එකකට ගියොත් කියලා. ඒ කියන්නේ එහෙම මයින්ඩ් එකද දැන් අපි එහෙම ඉන්න එහෙම දැන් අපි යාළුවෝ වැඩ හම්බ වෙන සල්ලි එකත් එක මම දන්නවනේ. දැන් ඒක දැන් ඒතන 8-5 වැඩ කරලා තව මොන හරිත් කරන්න වෙයිද දන්නේ නැහැ. වැඩි කවර් කරගන්න මයින්ඩ් එකේ තමයි හිටියේ. එතකොට මිනිස්සු සඳුන් දැන් ඔයා කැම්පස් ගියපු කාලේ තිබ්බ ඩ්‍රීම් එක මොකක්ද කිව්වේ? මොන ජොබ් එකක් කොතනින් නතර වෙනවා කියලාද ඔයා හිතුවේ? මම හිතන් හිටියේ බොස් ඒ කියන්නේ මාකටිං සයිඩ් එකේ ගිහිල්ලා මේන්ලි ඔය කන්ටෙන්ට් ක්‍රියේෂන් සයිඩ් එකෙන් තමයි මම යන්න හිතන් හිටියේ. ඩිග්‍රී එක මොකද්ද තියෙන්නේ? මාකටිං තමයි තියෙන්නේ. සම්පූර්ණ කිව්වොත් ඒ කියන්නේ මේ මාකටිං ස්පෙෂලායිස් තමයි තියෙන්නේ. මාකටිං ස්පෙෂලායිස්. එතකොට දැන් මාකටිං ස්පෙෂලායිස් කෙනෙක් සේල්ස් ටීම් එකක ෂමා කම්පියුටර් සේල්ස් ටීම් එකේ සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් විදිහට වැඩ කරනවා. රයිට්. එතකොට මිෂ සඳුන්ට හිතෙන්නේ නැද්ද ඇත්තටම කිව්වොත් ඒ ඩිග්‍රී එක කරලා සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් විදිහට වැඩ කරන එකද හොඳ නැත්නම් වෙනම පාත් එකක යනවද? ඇයි සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් විදිහට වැඩ කරන්නේ ඉතින්? දැන් බොස් ඔකේදී මට මං ආස පැත්තත් තමයි කම්පියුටර්ස් කියන්නේ. අර කොල්ලොන්ගේ අර එක එක ආස පැති තියෙනවනේ. දැන් මං ආස පැත්ත තමයි කම්පියුටර්ස් කියන්නේ. ගැජමැටික් වලට ආසයි. ගැජමැටික් වලට ආසයි. අර එහෙම පොඩි සීන් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ කම්පියුටර් තනිකර ගලවලා හයි කරගන්න පුළුවන්. අර මගේ PC එක මම තනියෙන් ඇසෙම්බල් කරගත්තේ. අර ඒ වගේ දේවල් නිසා ඒ දවස්වල ඉඳන් මං කම්පියුටර්ස් ගැන හොඳට දන්නවා. එතකොට අපි අර දන්න ෆීල්ඩ් එකක ගියාට පස්සේ අපිට ඒක ගොඩක් ලේසි. දැන් මම දන්නවා ප්‍රොසෙස් එක මේක සෙට් කරගන්න දන්නවා වල ටික. අර එතකොට දැන් මෙතෙන්දි ලැප්ටොප්ද කම්පියුටර්ස්ද දැන් අපේ මේල් ලියන්නේ ඒ වගේ දේවල් නේ. දැන් ඉස්සරහට ඒ වෙනස් වෙනවා. තව ඊට වඩා වැඩි වෙනවා පුළුල් වෙලානේ. එතකොට දැන් ඒවත් එක්ක මට තේරුණා අවුලක් නෑ මේක හොඳයි කියලා. ඒ කියන්නේ මම දන්න පැත්තක් මට වැඩේ ලේසි. ඒක නිසා මම කැමති. වැඩේට කැමති. එතකොට මිස සඳුන් දැන් ඔයාට හිතුන්නේ නැද්ද මේ ඩිග්‍රී එකයි මේකයි ගැලපෙන්නේ නැහැ කියලා? මොකද ඒකට දෙන්න උත්තරේ? ඩිග්‍රී එකයි ඒකයි ගැලපෙන්නේ නැහැ කියන්නේ බොස්. ජොබ් එක එහෙම ගැලපෙන්නේ නැති දෙයක් නැහැ. මම ඉගෙන ගත්තේ මාකටිං. මම වැඩ කරන්නේ කස්ටමර්ස් එක්ක. මම ගොඩක් දේවල් කරනවා. මම සිස්ටම් වලින් දේවල් හොයනවා. ඒ කියන්නේ දේවල් ඉගෙන ගන්නවා. අපි data analyze කරනවා. හැමදේම වගේ කරනවා. එහෙම වුණොත් බැලුවොත් මම හිතන්නේ මේක ගැලපෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම ගැලපෙනවා. මට නම් ගැලපෙනවා. මම ඒක ඉගෙන ගත්ත දේවල් මේවට යූස් කරනවා. ගොඩක් වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම. ඔව් අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ එහෙම ගැලපෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ වෙද්දී යාළුවෙකුත් වැඩ කරනවා නේ ඊට පස්සේ. මගේ කැම්පස් එකේ මේ යාළුවෙක් දැන් අපේ කැම්පස් බ්‍රාන්ච් එකට ආවා. මිස්ටර් ප්‍රියශාන් නේ? මිස්ටර් ප්‍රියශාන්. ප්‍රියශාන් එතකොට අපේ ටීම් එකට එද්දි දැන් යාළුවන්ට ගිහිලා කිව්වා දැන් පළවෙනි මාසෙම එච්චර ලොකු සැලරි එකක් ගත්තා. 30000 ඉන්ටර්න්ෂිප් එකේ සැලරි ගන්න අය හිටියා යාළුවෝ. ඒගොල්ලන්ට කිව්වද ඔය කතාව? මම කිව්වා ඒ කියන්නේ මගේ යාළුවෝ ටිකක් දන්නවා ප්‍රියශාන්ව දන්නවා. ප්‍රියශාන් නම් ඒ කියන්නේ ප්‍රියශාන්වයි මයි තමයි ප්‍රියශාන් අකුර ඇස්සේ. මම දෙනියායි. එතකොට ප්‍රියශාන්වයි මයි තමයි එක බෝඩි වල සෙට් උනේ කැම්පස් ඇවිල්ලා ඉස්සෙල්ලා. එහෙම තමයි අපි දෙන්නේ හිටියේ. ඊට පස්සේ මේ ප්‍රියශාන් මට මම ඉස්සරේ කිව්වා මෙහෙම මේ ප්‍රියශාන් ජොබ් එකක් හොයව හිටියේ. ගමේ තමයි ප්‍රියශාන් හිටියේ. ඒ සඳුන හරියන්නේ නැහැ ජොබ් එකක් හොයාගන්න ඕන මේ නැද්ද ඔය පැත්තේ මොකද ජොබ් කියලා. ඊට පස්සේ තමයි මේ CEO එක දැම්මේ. ඊට පස්සේ තමයි මම අපේ HR එකට දැම්මා. ඊට පස්සේ HR එකෙන් අපේ උදයන්ග සර්ලා කතා කරා. කතා කරලා ඉතින් සිලෙක්ට් වුණා ඉතින්. සිලෙක්ට් වුණා. රයිට්. එතකොට දැන් අර යාළුවන්ගේ මොකද ෆීලිං එක තිබුණේ? 30000 වගේ සැලරි ඉද්දී සඳුන් ගිහිල්ලා ඉවරලා 173000ක් වගේ පළවෙනි මාසෙම සැලරි එකක් ගන්න මොනවද කිව්වේ? අයියෝ මොනවද මේ කරන ජොබ්ද මොනවද කිව්වේ? මොනවද අදහස? ඔව් ඒක තමයි. අපිටත් එන්න පුළුවන් කියලා ගොඩක් කට්ටිය සිරාවට අර නිකන් පුදුමෙන් ඇහුවේ කියන්නේ අර ඒක එහෙම හම්බෙන්නේ නැහැනේ නෝමලි. අයිකෝ දැන් අපි එහෙම ගන්න නම් බොස් අඩුම ගානේ 3rd year
වගේ ඉඳලා ගිහිල්ල ජොබ් කරලා එහෙම කොලිෆිකේෂන් හදාගෙන එහෙම තමා යන්න ඕන වෙන පාත්තක කියන්න මිස්සේ සඳුන් හිතන්නේ දැව 30,000 කියන සැලරකින් ස්ටාර්ට් කරලා වෙන කම්පැනියක ජොයින් වෙලා යන්න ගියානමට කොච්චර කල්යයි කියලා හිතනවද ඔය සැලරියකට එන්න මන්න අවුරුදු 4-5ක්වත් යයිනේ බෝසෝය ගාන්ටෙන් ඩිවලප් වෙලා එන්න ඒකත් එක සෑහෙන අවුරුදු කිහිපයක් ඉස්සරහට තියලා තියෙනවානේ ඔව් ඒක ඇත්ත එතකොට මිස සඳුන් හරි ඕකේ දැන් කම්පැනියකට ජොයින් වෙලා මාස 6ක් දැන් 8ක් විතර වෙනවානේ අපි 2025 අවසාන වෙද්දි මාස 6ක් ඉවර කරනවා එතකොට මේ මාස 6ේදී ලක්ෂ 1.5 කියන සැලරියකට අඩුවෙන් ගත්ත මාස කීයක් තිබුණාද එක මාසයක්වත් තිබුණේ නැහැ එතකොට ඔය මාස 6 ඇතුළතදී වැඩිපුරම ගත්ත සැලරි එක වැඩිපුරම කියන්න කැමතිනේ ගැටලුවක් නැහැනේ අවුලක් නැහැ කවුරුන් උස්සයි කියලා බයි දෙන්නේ නැහැනේ මට පේෂිට් එක තිබ්බේ 2.75ක් 2.75ක සැලරි එකකට යන්න පුළුවන් එක මාසෙක දැන් හරි කලින් කිව්ව මොකද්ද 1.70 ගානකට එන්න ලක්ෂ නෑ මාස 4ක් විතර යයි නෑ අවුරුදු 4ක් විතර යයි කියලා. එතකොට 2.75ක සැලරි එකට එන්න හිතුවා. ඒත් ලොකු කාලයක් යයිනේ. හැබැයි perform කරන එක අනුව වෙනස් වෙනවා. මොකද කම්පැනි එකක ජොයින් වෙලා හොඳ කම්පැනි එකක් හම්බුනොත් සමහරට අවුරුදු 4ක් යන්නේ නැතුව perform කරලා හොඳ සැලරි එකකට යන්න පුළුවන්. ඒක කම්පැනි එක මත ඩිපෙන්ඩ් වෙනවා. සමහරට ඉතින් උද්දමනයේ දවසෙන් දවස මිල ගණන් වැඩි වෙනවා. ඒකත් එක්කත් අපිට එන සැලරීස් වල වෙනස්කම් අවුරුද්දෙන් අවුරුද්ද වෙනවා. ඉතින් කොහොම කරත් ඉතින් 30000 වගේ ස්ටාර්ටින් එකක් ගත්තොත් අවුරුදු 3ක් 2ක්වත් අනිවාර්යයෙන්ම බොහෝ දුරට යනවා. ඉතින් ඔය සැලරි එක පත් 2.70 ගානකට එනවා කියන්නේ නම් ටිකක් අමාරු වැඩක්. වෙන ෆීල්ඩ් එකක නම් ෆික්ස්ම සැලරි එකක් එහෙම එනවා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා. පත් චමා කම්පියුටර්ස් එකට ඇවිල්ලා ඒක පුළුවන් වෙනවා. ඒක පුළුවන් වෙනවා. චමා කම්පියුටර්ස් එකට ඇවිල්ලා කරපු ලොකුම ඇචීව්මන්ට් එක කිව්වොත් ප්ලේන් එකේ රවුමක් ඩුබායි යන්න හම්බුණා. ඩුබායි යන්න හම්බුණා. ඉතින් මාස 6ක් perform කරලා මාස 6ම දැන් අපේ ටීම් එකට ඇත්තටම ජොයින් වුණා අය ගත්තොත් මටත් හරිම සතුටුයි. හරිම සතුටුයි හේතුව කැම්පස් ගියපු කොල්ලෙක් චමා කම්පියුටර්ස් එකට ජොයින් වෙනවා. ජොයින් වෙන පළවෙනි මාසෙටම හොඳටම perform කරනවා. ඒ performance එක දිගටම මාස 6ක් එක දිගට continue කරනවා. ඒ continue කරන එකත් එක්ක අපි දුන්න ටාගට් එක ගහලා ඩුබායි ටුවර් එකක් වින් කරනවා. රයිට්. ඉතින් ජනවාරි 1 වෙනිදා අපේ හෙරිටන්ස් නිකම්බු හොටෙල් එකේ තිබුණා අපේ එවෝඩ් සෙරමනි එක. එවෝඩ් කීයක් හම්බුණාද? එවෝඩ් දෙකක් හම්බුණා. එවෝඩ්ස් දෙක මොකක්ද? එලයිට් සේල්ස් පර්සන් එකයි මතක නැහැ හරියට. පොට පැටලුණා. ඒතර මේ රයිට් කොහොම හරි එවෝඩ්ස් දෙකක් හම්බෙනවා. ඔව් සේල්ස් චැලෙන්ජර් ඔෆ් ද ඉයර්. ඊට පස්සේ තව එකක් හම්බුණා මේ මොකද නැගීන මට ඒක මතක නැහැ. අප්කමින් සේල්ස් අන්න හරි. අප්කමින් සේල්ස් හීරෝ. ඉතින් නැගීගෙන එන සේල්ස් හීරෝ අපේ ටීම් එකේ. රයිට්. එතකොට දැන් ඔය ටාගට් එක ගහද්දී මිස සඳුන් කස්ටමර්ස්ලත් එක්ක කොහොමද ගනුදෙනු කරේ? මොකද්ද ඔයා ස්පෙෂලායිස් උනේ? ඔයාට කොහොමද එච්චර ගනුදෙනු මිනිස්සුත් එක්ක කරන්න පුළුවන් උනේ කස්ටමර්ස්ලත් එක්ක? අපිට බොස් දවසකට කස්ටමර්ස්ලා අඩුම ගානේ 50ක්වත් සෙට් වෙනවා. ඒ කියන්නේ හැන්ඩල් කරන්න 50 දෙනෙක්වත් සෙට් වෙනවා මැසේජ් වලින් කෝල්ස් වලින්. එතකොට ඔතන ඉන්නේ එක මයින්ඩ් දින කස්ටමර්ස්ලා. ඒ කියන්නේ සෑහෙන වෙනස් ගැලපෙන්නේ නැහැ. මේ කස්ටමර් දෙන්න සර්විස් එක නෙමෙයි අනිත් කෙනාට කතා කරන විදිය නෙමෙයි මේ කෙනාට කතා කරන එහෙම ෆීල් වෙලා දැන් තියෙනවා. එතකොට එහෙම දවසකට ඉතින් කස්ටමර්ස් සෙට් වෙද්දී මේන්ලි එයාලට අපි දෙන්නේ හොඳම සර්විස් එකක් දෙන්න පුළුවන්. එයා කොටේෂන් එකක් කිල්ලුවොත් අඩුම ටයිම් එකකින් අපි එයාට කොටේෂන් එක දෙන්න බලන්නේ. එයාගේ රික්වයර්මන්ට් අපි ඒ කියන්නේ කොටේෂන් එකක් සමහරක් කස්ටමර්ස්ලාගේ එයාට හරියනකම් වෙනස් කරනවා. සමහරක් කොටේෂන් නැති 20 30 පාර වෙනස් කරපුවා. කියන්නේ කස්ටමර්ට අපි try කරන්නේ කස්ටමර් තමයි කින්. එයා තමයි ෆුල් සැටිස්ෆයි වෙන්න ඕන. එයාගේ විදියට තමයි අපි දේවල් කරන්නේ. චමා කම්පියුටර්ස් අපි එයාගේ විදියට තමයි එයාට ඕන විදියට තමයි එයාගේ ප්‍රොඩක්ට් එක හෝ මොකක් ලැප්ටොප් එකක් හෝ PC එකක් එයාට ඕන විදියට තමයි බිල්ඩ් කරලා දෙන්නේ. නැතුව අපේ ගාව තියෙන බඩු ටික මේ ටික තියෙන්නේ මේ ටික තියෙන්නේ ඒක නෙමෙයි වැඩේ. එයාට ඕන දේ තමයි අපි දෙන්න ෆුල් try කරන්නේ. රයිට්. එතකොට දැන් චමා කම්පියුටර්ස් එකේ මේ මාස ගණනාව ඇතුලේ මේ කස්ටමර්ස්ලා යාළුවෝ කී දෙනෙක් විතර ඉන්නවද? හොඳටම සෙට් වෙච්ච අය. හොඳටම සෙට් වෙච්ච ගොඩක් කස්ටමර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මේ මොකක්ද මගේ 2 මිලියන් වගේ PC බිල් එකක් ගාවා සර් කෙනෙක් එයා AI සයිට් එක කරන්නේ ගොඩක් දේවල් මට කියා දුන්නා. දැන් ළඟදී ඒ සර්විස් එකකට රයිට්. එදා එක දවසක් ඇවිල්ලා දිවා මට මතකයි මාත් එක්කත් කතා කරා හවස මේ ගොඩක් දුර ඉඳන් ඇවිල්ලා තිබ්බේ. මට කිව්වා මේ මිෂ සඳුන්ගේ කස්ටමර් සර්විස් එකේ හින්දා
තම එච්චර දුරන් ඉදන් ආව කිය කොහිතන් දැවිල තිබේ එයා කළම්බු කස්ටමගෙන ගිගබයිට වලින් මතම පිසිය කැසම්පල් කරගන්න නෑ බොස් එයා ගිගබයිට වලින් තමයි ඇසෙම්බල් කරන්නේ ඊට පස්සේ කෝස් වලට චේන්ජ් ආරයිට් කෝසය ප්‍රඩක්ස් වලට චේන්ජ්ලා තිබනේ අපිට ස්ටොක්ස් තිබුණ නෑ ගිගබයිට් මං හිතන්නේ ඊට පස්සේ යාගේ අයිඩියක චේන්ජ්ලා කෝසයවලට වෙනස් වුණානේ එතකොට ඒ වගේ කස්ටමර්ස්ලා ගණන ගොඩක් ඉන්නවා බොස් ඊට පස්සේ දැන් ජිම් එකට ගිහිල්ලා තන්දේවල ජිම් එකේ සෙට් වුණා මේ ඒ කස්ටමර්ස් දැන් බඩු ගන්න එනවා මොනිටර් එකක් ඒව ගත්තා ඒ වර සෙට් වෙන කට්ටිය ඉන්නවා ඉතින් ජිමුත් යනවනේ යනවා ඊට ජිම් යන එක හදලා ලස්සනට වැඩි උත්තරයක් දෙන්නේ නැහැ ජිම් යන්නේ මොකද කියලා ඇහුවාමනේ යන්න ඕනේ ඉතින් ජිම් එකට කොල්ලෙක් වුණා යන්න ඕනේ අනිවාර්යයෙන්මනේ එතකොට මිස සඳුන් දැන් මාස 6ක ඇචීව්මන්ට් එක ඩුබායි ටුවර් එකක් හම්බ වෙනවා එතකොට ඩුබායි ටුවර් එක දවස් කීයක ඩුබායි ටුවර් එකක්ද අපි ගියේනේ අපි දවස් 5ක් ඔක්කොම ඒකේ අපි ඩුබායි ටුවර් එකේ ගියපු ගමන් අපි ගොඩක් ගියා එකක් ගියා අපි ඩෙසර්ට් සෆාරි ගියා එතකොට ෆෙරාරි වර්ල්ඩ් ගියා එතකොට අපි ගියා තව කොහෙද ගියේ අපි ගියා ග්ලෝබල් විලේජ් ගියා ඩුබායි මෝල් බලන්න ගියා ඩුබායි මෝල් එකට ගියා එතකොට තව ඒ ගියපු තැන් වලින් මොකද්ද මිස සඳු නාසම තැන ෆෙරාරි වර්ල්ඩ් ඇයි ෆෙරාරි වර්ල්ඩ් අපි ගියා වර්ල්ඩ් ෆාස්ට් ලෝකෙ වේගෙන් යන රෝලර් කෝස්ටර් එකේ ගියා පැය කිලෝමීටර් 240 ගාලානේ 240 මතක් කරනවා මොකද්ද ෆීල් එක ඔව් ගෑ ගහගෙන බඩේ කියන්න තේරෙන්නේ මාර යමක් ඒ ගමන ඇත්තටම ගමන ඉවර කරපුවාම මිස සඳුන්ට දැනෙච්ච ෆීලිං එක මොකද්ද තව යන්න තිබ්බනම් කියලා තමයි හිතෙන්නේ තව යන්න තිබ්බනම් මොරාල්ලයක් ආවද අම්මා කියලා වැඩන්නේ 1000කවත් බය නැහැ බය කියන දේ ගියා බය කියන දේ අයින් කරන්නම තමයි අපි ඒ ගමන ගියේ ඒකේ අපි අර මොකද්ද බොස් අර උඩ ගිහලා කැරකිච්ච එක මට මතකයි බයම හිතන ගමන කිව්වොත් ඒක තමයි කියන්නේ නේ අම්මා මොකද්ද ෆීල් උනේ මරණ බය සිහි කරනවා අමුතු විදිහේ වෙනස්ම අත්දැකීමක් ඒක. ඒක ඇත්තටම යන්න ඕනකට දේ උන්චිල්ලාවේ යමුයි කියලා තීරණය කරේ නැත්තම් මම යමු කියපු හින්දාද? බොස් තමයි මොරාල් එක හැදුවේ. යමු කියලා මොරාල් එක හැදුවා. අපිත් ගියා. ඊට පස්සේ ආ කමන්නේ. ඊට පස්සේ කමන්නේ උඩට ගියා පස්සේ පල්ලෙහාට තියා ගානක් අත්දැක ඊට පස්සේ. ඒක අත්දැකීම් පොඩ්ඩක් කිව්වොත්. ඒක කොහොමරි මම මයි මිස්ටර් ආපයි තමයි අපි දෙන්න ගියේ මේ කැර දංවල් තියෙන ඔන්චිල්ලාව කෙලින්ම ඔන්චිල්ලාව එකතු වෙලා තියෙන්නේ මොකද දංවල් පොටවල් 4යි තියෙන්නේ එකක් කැඩුනොත් තව එකක් බේරෙන්න කියලා පොටවල් දෙකකුත් නෑ එකකටනේ ඊට පස්සේ දැන් පොඩ බලලා ගියේ ඒක කොහමද තියෙන්නේ අවුලක් නෑ ෂේප් නෑ මේ පොටවල් දෙක කරනවා ඥාපක දෙක තියෙනවා සෑහෙන දේවල් හිතලා ගියේ කොහොම හරි අඩි කීයද අඩි 100ක් මම නම් හිතා ගන්න බෑ මටත් හිතා ගන්න බෑ ඒක අඩි ලොකු ප්‍රමාණයක් 100ක් වත් ඇති සෑහෙන උසයි 100කට වැඩිත් වෙන්න පුළුවන් 100ට වැඩිත් වෙන්න පුළුවන් 100ක් උඩට ගිහිල්ලා ඉවරලා ඔන්චිල්ලාව සම්පූර්ණ ඔන්චිල්ලාව උඩට ගිහිල්ලා කරගෙනවනේ ඔව් උඩට ගිහිල්ලත් කරගෙනවා උඩට ගියපු වෙලාව මොනවද සිහි වුනේ කෑ ගැහුවා වටේම රවුමට පේනවා කෑ ගහලා හිටියා යාපන ඇස් දෙක පියන් ගියේ යාපන ඇස් දෙක පියන්ද ගියේ මිස සඳුන් ඇස් දෙක පියාගත්තේ නෑ මම ඇස් දෙක පියාගත්තේ නෑ මම පසින්දුට ඉස්සරහා ගියේ පසින්දුට කෑ ගහලා ගියේ පසින්දුට කෑ ගහලා ගියේ මාර මොරාල් ලැකාවනේ අම්මා ඒක වචන වලින් කියන්නවා කියාගන්න බෑ ඒ ගමන අපි බෑ කියලා ඉවර වෙලා ගියේ නැත්තම් සෑහෙන අපරාධයක් වෙනවා අයියා කවදාවත් යන්න සෙට් වෙන්නේ නෑනේ බොස් වගේ අත්දැකීමන්නේ අර බොස් කියන වගේ අර අහු වුණොත් ඒ වගේ chance එකක් අතරින්න හොඳ නෑ අනිවාර්යයෙන්ම ෆයිනලි කොහමද ෆෙරාරි වර්ල්ඩ් ගිහිල්ලත් සෑහෙන රෝලර් කෝස්ටර් ගොඩක ගියානේ රෝලර් කෝස්ටර් ගියා කියන්නේ පොඩි මෙහෙකින් පටන් ගත්තා අන්තිමට ස්ටෙප් බයි ස්ටෙප් ලස්සනට ගියානේ ස්ටෙප් බයි ස්ටෙප් අර බොස් කාන්ට අපිව ට්‍රේන් කරා අර වර්ල්ඩ් ෆාස්ට් ඔය කියන්නේ ලෝක ඉවගෙවම යන්නේ එකේ යන්න බොස් කාන්ට ට්‍රේන් කරලා හදලා ගත්තා අපිව ඉස්සල්ලාම අරගෙන ගියා නම් එහෙම තමයි වැඩේ වෙන්නේ නේ ඉස්සල්ලාම අර පොඩි ළමයිට තියෙන එකේ යවලා මොකද අර බෑක්වර්ඩ් රෝල කොස්ට එක මොකද හිතන දෙපාරක් කියන්නේ ඒක දෙපාරක් ගියා ඒකේ ඉස්සෙල්ලම ගියේ අපි අර ඉස්සරහ පැත්ත බලාගෙන යන්නේ ඒකේ බොස් ඉස්සරහට ගියා උඩට ගියා ආයි පල්ලෙහාට ආවා හරිද ඊට පස්සේ පැත්ත මාරු කරගෙන ගියානේ ඒකේදී අනිත් පැත්තේ මම ඉස්සල්ලාම බොස් ඉස්සෙල්ලම ගිය පැත්තේ ඊට පස්සේ ඒ පැත්තේ අපි ගියානේ ඒකේදී අර උඩට ගිහිල්ලා අපි අර පහළට වැටෙන ෆීලිං එකනේ එක දරක් ඒක නවතිලා තියෙනවා තප්පරයක් විතර එතන තමයි වගේ හිතෙන්නේ ඒක තමයි ඒක මාර ෆීලිං එකක් කෙලින්ම ඒ රෝලර් කෝස්ටර් එක යනවා ගිහිල්ලා මෙහෙම උඩට ගිහිල්ලා ආයේ පල්ලෙහාට වැටෙනවා. ඉතින් යාර උඩට ගිහිල්ලා ඒ පල්ලෙහාට වැටෙන මොහොතේදී කෙලිම පපුව මාර අමුතු නතර වෙයිලක් එනවා. මාර ෆීලිං එකක්. ඒක මට දෙවනි පාරටත් ගන්න ඕනේ වුණා. මම ඊට පස්සේ විශ්ව සඳුන්ලට දීලා මම අනිත් පැත්තේ ගියා. උඩ පැත්ත කොහොමද කියලා බලන්න. ඒක මාර ෆීලිං එකක්. ඉතින් මොරාල් කියන එක හදා ගන්න මාර chance එකක් වුණානේ.
ඕන දෙකට බයන්නතු යන්න ඔව මොකද මාර වේගකින් යනවා ඇත්තරම පොඩි මිස්ටේක්යා පොඩි ටෙක්නිකල් ප්‍රශ්නයක් ඉද ජීවිතය කෙලින්ම එතරම් නතරවෙන්න පුළුවන් සමාට ජීවිතය නතරවෙන්න නිකන්න මේ කෑලි කෑලිවලට කැඩිලන කෑලි කෑලිෝ යාගන්නත් දැර යාගන්නත් බැරි ඉතින් අපි සෑහන අවදානකොද මන එදාර ටීම එක ඇද ඔංචිල්ලාව ඇද සෙට්ක වැටන චමා කොම්පියටසල්ට මාර්දයක් වෙන්නනේ ඔක්කොමන ඔක්කොමන හොඳම සේල්ස් ටීම් එක බොස්නෑ ඔක්කොම ඔක්කොම ඉවරයි ඉතින් අපි චලෙන්ජ් ගත්ත ඉතින් චලෙන්ජන ජීවිතය චලෙන්ජ් ගන්න පුරුදු වෙන්න ඕනේ රිස් ගන්න පුරුදු වෙන්න ඕනේ ඉතින් ඒකමන සෑහෙන රිස්කයක් ගන්න හොඳ හයියක් වෙන්න දන අනිවාරෙන් ඒවගේම ගොඩක් බ්‍රන්ඩ් ඇක් අපි ලංකාවේ දැකල නැති ලෝකේ තියෙන බ්‍රන්ඩ් ඇක්කා ඒවයි තියෙන දේවල් වලින් බොස් සෑන දේවල් අපිට ඉගැන්නවා සෑන දේවල් දැනගත්ත දාගේ මොනවා දිගෙනගත්ත වැදගත්ම දේවල් දැන් අපි ඩුබායි වගේ රටකට ගියා රටට ගිහිල්ලා ආවට පස්සේ මොනවද හිතුනේ මොනවා දිගෙන ගත්තේ මේ ගමනදී ඒ රටවල මාර ඩිසිප්ලින් එකක් තියෙන්නේ ඒ ඩිසිප්ලින් එකත් එක තමයි යාලගේ රටවල් මත බිල්ඩ් වෙලා තියෙන්නේ ඒ වගේ දේවල් එතකොට බ්‍රෑන්ඩ් ගත්තම සාමාන්‍යයෙන් යාලා සෑන කොල්ටි එකක් මේන්ටෙන් කරනවා අර ඩුබයි මෝල්ලම ගයාම තේරණ ෂෝරූම් මේ වගේ දේවල් දැක්කම සාමානෙන් සෑන දේවල් දේරනා මේ යාල කොච්ච කොල්ටික මේන්ටෙන් කරනවද යගේ ගොඩක් දේවල් දැනගත්ත ඉතින් ඒ කොලිටියකට එහගේ කොලිටිය එකක් සමා කම්පිටසක මේන්ටෙන් කරන්න ලැස්ලා සර්විස ඊට හගේ සර්විස ඩුබයි මෝල් වල තිබ ෂෝරුම් වල හිටපු කස්ටම සර්විස් දුන්නට වඩා හ සර්විස් ලැ දැකපු ඒවත් එක දැනටමත් අපේ ඒ එක්ස්පිරෙන්න්ස් එක තියෙනවට ඒ දැකපු එක්ස්පිරෙන්ස් දැන්ට අපේ තියෙනවා එක ශුව කරන්න පුළුවන් සඳුන් ගාවටන කස්ටම කෙනෙට සවිස දෙන අනිවාරෙන් ශුවෂොට් ශුවෂොට් දෙනවා එතකොට සඳුන් ඇයි හොඳ සර්විස්ස එකක් දෙන්නේ හොඳ සර්විස් දෙන්න බෝස් කස්ටම කෙනෙකුට සාමානය නෝමලි ලංකාවේ ලබා ගන්න බැරි දෙයක් තම හොඳ සර්විස් එකක් කියන්න ගොඩම්ම කරන්නේ කස්ටමට ඕන විදිරන්නේ සර්විස්සයක් දෙන්න හැ ඒකයි වෙලා තියෙන ලංකාව ගොඩක්ම මිනිස්සු සමාරක් මිනිස්සු බයට අපෙන් ගෙන අපි කතා කරල සමා ඒ මිනිස්සුන්ගේ බයරෙන්නේ එක මට කස්ටම ගැන සෙට්ටුනා යා ලැප් එක තැනකින් අරගෙන ඊට පස්සේ ඒක වොරන්ටි ක්ලේම් කරන්න දුන්නට දීලා ඊට පස්සේ අයට එයට වෙන ලැප් එකක් දීලා ඒ ලැප් එකෙත්තා ඊශය එකක් ඇවිල්ලා යායට සල්ලි දෙන්න බෑ කියලා සල්ලිත් දෙන්න බෑ එහම එන්න ප්‍රශ්න කලා ඊට පස්සේ ඒ කස්ටම කතා කළ අපි ගාවටාව මේ කතා කල ඔක්කොම කල ඔයාලගේ හෙම නෑ නේද හෙමනෑ විස්තර ඔක්කොම හලා එය බයින් වගේ තමයි හුවේ හැබැයි එය ඇවිල්ල කතා කරල වහ කරලා ගියාට පස්සේ ගෝල්ලත් දීලා සඳුන් වැඩේ කරමු මේ ඇතන සතුටු යාලත්තේ කතා කරල වෙච්චක ඉගෙන අපි මම හිතුවෙත් නෑ ඇතන අවර අපේ නම් බොස් අපි අර කස්ටමගෙන කතාරන්න ෑන ලැපේකර ප්‍රශ්නයක්න දඩුම ගන අපි ටෙම්පර් ලැප්ප දීලාරි එයාට වැටික බැලස් කරල දෙනවා එතකොට ඒ වගේ දේවල්ලින් අර ඒගැන ඒ මිනිස්සුන්ට අපි ලොකු සපෝට් ඇත් දෙනවා වෙන කට්ටියක අතාර ඉන්න කස්ටමස්ල එතකොට ඒකෙන් මට ඒතන ඒගෙන ඒ වගේ දේවල්ලින් අපි දෙන සවිස්ස ඇත් එක්ක අපි හොඳ තැනක ඉන්නවා ඒක අපිට ෆිල්ලන බොස් ඒගෙන කස්ටමස්ල කියන දේවල්ලින්ම ගෙන ගොඩක්ම අපි තම කස්ටමස්ල ඇත් එක ගැටෙන්නේ ගෙන අපි තම ඔතන ගොඩක්ම කස්ටමස්ල සෙට් ඒගෙන අපිත් එක තම හම්බෙන්න අපිත් එක තම කතා කරන්නේ එතකොට ඒ වගේ දේවල්ලින් කස්ටමස්ල කියන දේවල්ලින් තේරනවා එක තමයි හොඳ සස්ටම සවිසයක් දෙන්න අපි කරන්න ඕනද අවංකවෙන්න අනිවාර අපි අවංක වෙන්න මොකද අපි කොලිටි ප්‍රඩක්් එකක් දෙන්නේ කොලිටි සවිස එකක් දෙන්නේ රයි කොලිට ඇටිටියුට් ටීම් එකක් කියන්නේ ඉතින් අපි හැමවෙලේම අවංක වෙනවනම් ඉතින් අපි ඇතරම හොඳ අවුට්පුට්ටය හොඳ සවිස එකක් තමයි යන්න මොකද අපි එයාට දෙන්නේ අපි අපේ අවංක භාවය රයි් ඒ ප්‍රඩක්්ක ඇතුළේ අපි විකුණන්නේ සෙල් කරන්නේ හොඳ දෙයක් රයි් ඉතින් අපි අවංකයි නං එතන එතනින් එහා කස් දෙයක් නැහැ ඉති නෑ පොඩි දෙයක් ඔව ඇතර හෝසේ තම මේන්මදේ එතකොට කස්ටම සවිස් කියන්න මනුස්ස බලාපොරොත්තු වෙන්නේ අවංක භාව බ්‍රන්් එකක් විදිට ට්‍රස්ට එක ඉතින් අපි ට්‍රස්ට එකක් තමයි සෙල් කරන්න මොකද අපි ඇඳල විසික් කරන ඇඳුමක් නං අපි විකුණන්නේ සමහරවිට ඒක ගොඩක් වෙනස් වෙන්න තිබුණ නමුත් අපි කම්පියුට එකක් ලැප්ටොප් එකක් එකට වොරන්ටි එකක් තියෙනවා ට්‍රස්ට එකක් තියෙන් ඕන මේ ආය අරගෙන මේ ලප්ටොප් එක කම්පියට අරගෙන එන්න ඉතින් ඒවගේද ඉතින් මිස සඳුන් මෙහම කිවොත් දැන් ම ගොඩක් දේවල් මේ කාලය ඇවිල්ලා මිස සඳුන්ට උගන්නලා තියෙනවා මකින් ඉගෙන ගත්ත දේ මොනවද බොස්කෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා බොස්කෙන් වටිනවදේ කිව්ව වටිනවදේ කිවෝත් එකක් අපේ ලයිෆ් ස්ටයිල් එක මනේජ් කරගන්න විදිිය ඉගෙන බොස්කෙන් ගොඩක් දේවල් දැකල නවා පිළිවලට අදින්න ඒවගේ දේවා ඩුබයි කියල පවිම් ගත්තේ අර අපි අර ඉන්න ඕන පිළිවලට ජීවත්වෙන කාලේ ගැන්නේ ගොඩක් දේවල්
පිළිවලට කරගෙන ලස්සට ඉන්නවල ලස්සර නැදලා එවිදිට ඉන්නවන ඉතින් මනුසෙක්කුනම් ඇත්තන් තැන් ගොඩක්ම මන්දකින්න මේ මම ගමේ හිටියන සමරක්න මට මේ දේවල් ඇති කැම්පස් එක ඇවිල්ලා මෙතන සෙට්ටන නිසාම ගොඩක් දේවල් ඉගෙන ගත්තා වෙනස් වුනා මයින් සෙට්ක වෙනස් වුනා අර බොස් කොයිලාවෙත් අපිට දිනන මානසිකත්වයන්න දෙන්නේ කොයිලාවෙත් අපිට දිනන්න තමා බොස් පුෂ් කරන්නේ එතකොට ඒ වගේ මානසිකත්වයක් තින තැනක ඉදිද්දී අපිට ඇතිතින් මැච්ච එකක් ගහගල පුළුවන් බොස් ඒ සැකයක් නැති එතකොට ඉගෙනගත්ත දේගත්තු ලයිෆ් ස්ටයිල්ල තව එකක් කිව ඒ වගේ තම දැන් ලයිෆ් ස්ටයිල්ල එක වගේම තමා දැන් දැන් ජොබ් එක ගත්තොත් කස්ටමස්ලට මහිතන හොඳම සවිස්ස එක තුන්නේ බොස් ඒකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්ත බොස් වැඩකරපු ඉදියෙන් ඒ වගේ දේවල්ලම බොස් කත බොස් එක කතා කරලා ඒ වගේ දේවල්ලන තම ගොඩක් දෙවල් මං ඉගෙන ගත්තා සෑන දේවල් ඉගෙන හැන දේවල් ඉගෙන ගත්තා එතකොට දැන් පලවෙනි ඩුබයිටුව එක යනවා රයි දැන් දෙවනි තායිලන්ටුව එකක් යන්න තියෙනවා අනිවාරයක දැම්ම දල දැම්ම වැඩ දම්ම වැඩ කරන දැම වැඩ පර මට්ටම අනිවාර් යනවන යන යනටීම එක අනිවාරමින්න වෙනස් මෙක්තීරියන්සයක් වේ ඒක රයි් ඕකේ එතකොට සඳුන් චමාකම්පිටස් එකත් එක් කොච්චර කල් ඉන්නවත් හිතිය කොච්චර කල් ඉන්නද ඒකන්නේ මම හිතන් ඉන්න මගේක ලිමිට් එකක් නෑ එකන ම මෙච්චර කාලයක් ඉන්න කළ හෙම හිතාගෙන නැහැ ම හිතන්න ම හැමදාම ඉදී බොස් මේ කල්චයක මේ විදිට මෙහම අපි ගලෝවෙන විදි දැක්කම මට ඉන්න හිතර හැම හිතර දෙන විදිට බනින්න දවසක්කාව මම හිතන්න බොස්සේක බැන්නත් මන්දන්න බොස්සේක ඊට පහුවෙන්ද එහම ආයමකුත් නෑ කිය කිසිට වශයෙන් නම බැන්නොත් ගොඩක් සැරට බැන්න මොන විදිහට විස සඳුන්නේ එක ගන්න ගොඩක් සැට බැස්සෝත් බොස් බනින්නේ එකක් අනිවාරයෙන් මගේ වැරද්දත් තියෙනවා අනිවාරයෙන් මගේ වැරද්දත් තියෙන නැතු බොස් මට වනින්න ඒකන්නේ මගේ වැරදත් තියෙන නිසාන බනින්නේ එනම වරද හදාගන්නවා හදාගෙන ඊළඟ දවසින්ද වැඩ කරනවා එතකොට මාතක තරහ වෙන්න නෑන එතකොට මේ ආවට පස්සේ මගේ බැනුම් හල තියෙනවා ඕ බැනුම් හල තින මං බොස්ට කියලත් තින මගේ වැරදි දැක්කොත් මට කියන්න ඒ මං බොස්ට කියල තියෙනවා ඒක නැර මාතාසමගේ වැර තියෙන මගේ කදාග දුක හිතන ම බැනපු වෙලාක දුක හිතන විදිනම බැල්ල තියන නෑ අද වෙනක තාමන අද වෙනක තාමන ම හිතන්න බැනුම් හන්නත් ඒ කියලා බොසේ බැනුම් හල තියන්න ඒගැන මකට වැරදක් ටක්ගල වැරද හදනවා අපි එක කමති වැරද හරිවාර අනිවාර ඕන වෙලාක ඒකටම කැ එතකොට ගමේ කොල්ලෙක් දෙනියාය කොල්ලෙක් කළම්බුවලට ඇවිල්ල කළම්බුවලින් මිනුවන් ගොඩට ඇවිල්ල දම ලඟති මට මතකයි කිව්වා මිස සඳුන් කළම්බුවලට හරි වෙන බ්‍රාංච එකක් දම්මොත් එහිට හරි යනවද කියලා ඒකට වගේ ආන්සයක වනේ බෑ කියන එක විනොන්කට දාලයන්න බෑකි වන මංගට දාලයන්න බෑකිව්වා හේතුව මේ ටීම් එක ටීම් එක මෙහ ටීම් එකත්ත කඩ කරන්න ආසයි මාර මාසයි මාර සපෝටව් යක්කු වගේ වැඩගන්න අර බෝස්කි පසන්කව යක්කු වගේ වැඩගන්න සෙට් එකක් ඉන්නේ මොන දේකට ඕන වෙලාක සපෝට් ඇත් දෙෙනවා කිසි ප්‍රශ්නයන්නේ කෑගහගන්නවා ඒවගේ දේවල් වෙනවා ඒකැනේ ඒ කර ඒකන අපි ප්‍රෙන්ලි ඒවයිතින් අවුලක් නැහැති එතකොට ස්කෝල හිටිය කැම්පස හිටිය වගේ පිලිින් මේ ඇතුල තියෙනවා එච්චර හොඳ සැලරික කම්ප කරන ගම සෑන් හැපිගේ මඟන්නවා සෑහනගේ මයින්ඩ එකට මෙතන සෙට්ම සතුටින් ඉන්නේ කිසි ස්ට්‍රෙස් එහෙකුත් නෑ ඉතින් අවුලක් නැහැ ස්ට්‍රෙස්සයක් නැත්තේ නෑ ස්ට්‍රෙස් තියෙනවා ගැන ඒක නැර අපිට සමර කරට ඉතින් මෙහම නැතිවෙන්නේ නෑන බො මක්කරේ සමර කරලා තියෙනවා එවුනාට අර සෑහෙන්න හැපියගේ ඉන්න මාස අවසාන ඉතින් ස්ට්‍රෙස් එක සම්පූර්ණ රිලිස එතකොට දැන් සඳුන් හිතනවද සඳුන් කම්පැනී එකක් එක්ක ජොයින් වෙලා ශමා කම්පියුටර්ස් වගේ මේ ජොයින් වෙන කම්පැනි එකේ ඔයා දෙන වටිනාකමට එවා දෙන ඔයාගේ මහන්සියට හොඳ රිටර්නයක් කම්බෙනවා ඒකට හොඳ ඇප්‍රිසිේෂනය කම්බෙනවා කිය අනිවාරය අනිවාර මට දැන්ටව සම්බ වෙන සැලඩී මගේ මූුණ දිහ බලන් කියන්න වැරි සැලඩීකෙන්ද යාලුන්ගෙන්ද එහෙම කිසි ප්‍රශ්නෑ හම තැනකින්ම මෙතන ෆිල් මෙතන චමාකම්පිටස් ගොඩක්ම ෆිල් වෙන්න හේතුව ආවට පස්සේ ආවට පස්සේ මෙතන සැලරීකමද දැන් සැලරී කම්මුණ කියල තන්නක සැලේගනේ මෙතන ඉන්න එකක් මෙතන කල්ශයක ඇතුළේ කාල්චයක යං සෙට් එකක් ඉන්න ඕන දේකට සපෝට ඒක තමයි ම මෙතන ටීම් එකට හරියාසයි බොස් ඒ ගැන්නේ මෙහැවිල්ලා සෙට්ටුන හැමෝම අර වෙන කැම්පැනේස්සල ගිහිල්ලා දැම්මගේ යාලුගෙන අපෝ හොම අරපෝබන් අපි වැඩ කරන්න යන ගන්න දෙයන්න හමයි මෙහෙමයි අරුම් කපනවා මෙන් කපන එමකුත් නෑ ආපු දවසිදලා කවුරුත් කතා කරන්න හැක විදිර අදලත් කතා කරන්නවා යාලු වගේ ඔක්කොම සෑල දේවල්ලිගෙන ගන්නවා දන්න ඇති දේවල් ඒ ගොඩත් දේවල් තියෙන ඇති දැම මං මලි දයකින් තම සමරකයි බයික් ගැන නම්මනම වගේ දේවල් අහ ගන්නවා ඊට පස්සේ සීජයලකින් දන්න දේවල් අහ ගන්නවා ඊට පස්සර හැමදේම තියෙනවා දැන් ප්‍රඩක්් එකක් වුණා තේරෙන් නැත්තං අපි මිස්ට පසිදු ඉන්නවා සහස් ඉන්නවා ඊට පස ටෙක්නිකල් රෂානයල ඉන්නවා අර ඒ වගේ අර හැමෝම සපෝටි
නිකං කමන්න උඹම කරගනින් එහෙම මුකුත් නෑ කවුරුත් හැමදේම හැම දේකට සපට අර ඒ වගේ හැමතැනම නෑ බොස් මන්න හිතන හැමද මගේ දෙකෙනම මම වෙන ජොබ්බල්ට ගිහිල්ල නැහැ ඒගෙන මං හිතන්න මට වෙන ඕන කරති දන්න ම ඒ කියන්නේ මේ අර මෙතන ඉන්න සෙට් එක එක මාරයි පිස සතුන් ඒ කියන්නේ දැ චමා කම්පිටසක් ඉන්න තීරණය කරලා තියෙන සෑහෙන කාලෙකට සෑන කාලෙකට එතකොට මෙතනම දිනවා කියලා හිතලා තියෙන එන මල් ඇස්තිවාව දිනවා අනිවාර ඒක විශ්වාස කරන අනිවාර බොස 100% මටශුව ඇයි විශ්වාස කරන්න ඒ කියන්නේ බොස් කියන දේවල් ඇතරම කරන මනුස්සේ ඒ අපට ෆිල්ලා තින අපි ඇස්තිකම දැකල තියෙන ඉතින් එතිනින් හ දෙයක් ඒක ඔප්පු කරල වෙන්න මොනවාදීම දැකලා තියෙන දේව අනිවාර දැන් අපිට චලෙන්ජස් දෙනවා ඒවා අපි ඇචිව් කරාම දැන් අපිට ඩුබයිටුව එකතුනා අපිට චලෙන්ජ එකත් දුන්නේ අපි කම්පලීට් කරා තිම් ඒවගේ දෙවල්ලුනත් බොස් එක්කක් යා අපිට හොඳට කන්නද බොන්නද ඇවිසින්නද ඔක්කො ඒ වගේ දේවල් ඊට පස මෙතන එම්පලෝයිස්ලට කරන දේවල් ඒ හැමදේම අපි දකිනව බොස් ඉතින් ඒක නිසා ඒක මටර මට අමුතුවෙන් ඔප්පු කරල පෙන්න්න දෙයක් නැහැති ඒකති මම දන්නවා මගේ හිතදන්නවා ඉතින් ම බොස්සකින්න අනිවාරය අනිවාර බොස් මේ කම්පැනි නැති දවසක්කවත්මක කරන්න සහ නමාර ප්‍රශ්නයක් ඇවෙරි මට හිතාගන්න බොස් ඇතන ඒකන ඇතන මේ මගවන්සගන්න බොස් රයි එතකොට සඳුන් ද අපි ගොඩත් දේවල් කතා කරානේ අම්මට තතරය කොච්චර ආදරේ සෑන් ආදර සෑහන් ආදර ද මේ වෙලාව කියන්න චාන්ස එකක් කම්මුණොත් අම්ම එදාත්දයි තමයි ඇතර මගේ ජීවිතය වීරයෝ සෑහෙන්න ඒක මට වචනවල වෙල්ලන්න සෑන මංගෙන මාන්සේලා තින සෑන මංගෙනුවෙන් දුක්කිදර තියෙනවා ඉතින් ඒ දෙන්නට තරම් මම මේ ලෝක වෙන කාටවත් ආදරෙන එත්තර ඒ දෙන්නට තරම් අදරත් දැන් නිවාඩු හම්මන් දැන් නිවාඩු දැන් මෙහෙන ඉන්න කෙරම මං කැපෙන කර කියලා නිවාඩු දාලා ඒම තම ගෙදරැල්ලද ගිහිල්ල තින් ඉදලෙනවා ඉතින් ඒ දෙන්නට පුළුවන් උපරිමෙන් සලකන අම්ම කරපු දෙයක් මතක් කරොත් කියන්නේ ලොකු කැපකිරීමක් කරපු දෙයක් මතක් කරොත් අම්ම ලොකු කැප කිරීමක් දස මාසයක් තිේ කුසේ තියාගෙන හදපු එක නෙවේ වානයම නැති දෙයක් ඒකට සමාට කරන්න උ දෙයන්නෑන ඔහු අම්ම කරපු කැපකිරීම කියන්න බෝස් එකන්නේ මට හොඳන මතකයි ඒකන්නේ මම පාඩන් කරන කාලේ අම්ම ඉන්න වර එලියනකං එකන ම පාඩන් කරන්න අම්ම මගේලා ඉන්න හැබැයි ශයක මං හරියට වැඩ කරේ නැහැ එකන ඒ ශයක මම මට හරියට එක්සෑම් කරගන්න බැරි වුණා දන්නත් තියෙනනේ ලව්හුට පට ඒවත් එක තවා ඇති ඌටක් කෑවා අන්තිමට බූට් එක ලව් එකත්නෑ එක්සෑම්යන්න ඇතුර හෙම සින්නතුරේ ඇතරමට ඒ කාලේ අර ඒක මට ගොඩම්ම ෆිල්ලුනා අර ඒකෙන් පස්සේ ඒක මට ඒකනර ඒ වයසල බොස් සමර කාලවලදි සමරද්‍යවල අපිට ඇතරම තේරෙන්නේ හැබැ පස්සේ ඒක උනාට පස්සේ අපි හැරල බලද්දි ඇතරම අපිට තේරවා මම හිතන ඒක මන්සකන් චාන්සකෙන් ම හදාගත්ත කියලා ඒ දවසල අපේ අම්මා රෑවෙනකං ඉන්නව මාත්‍යක පාඩන් කරනකොට දිමරාගෙන ඉන්නවා අර ඒ වගේ සෑන කැපකිරීම් කරනවා සෑනක උදේවල් මංගෙන කලතින උදේ නැකිල්ල කෑමක ඉදලමට හදල දෙනවා ඒකන අම්ම කරන කැපකිරීම මට මේක කියලා මට බොස්ට පොයින් කරලා ඇත්තනම කියාගන්න බැහැ ඒතරන් දේවල් ඒතරන් දේවල් තියෙනවා ඒවගේ අපේ තාත්තත් මත තාත්තත් එහෙමයි සෑන්න මහන්සියනවා ඉඩම්මල යනවා ඒව බලනවා සෑන්න මාන්සියනවා දළු අදිනවා මං ඒව දැකල තියෙනවා තින් විස සඳුන්ට ඒ වගේ කටුකන්ට දීලා තියෙනවද ගෙදර අම්ම තාත්තා ගොඩක් කට්ටක් කටුකන් හම්පෙච්ච සංසු තියෙන හොඳ කටුකන්න හම්පෙච්චාන්සු තියෙනවා බොස එකනේ එහෙම කියලාර මහා කටුක ජීවිතයක් එහෙම දීල නෑ ඇත්තරමක එතකොට මිස සඳුන් මස සඳුන්ගේ ෆැමිලිය එක ගත්තොත් ගොඩක් සල්ලි තියෙන පවුලක්ද නැත්තං සාමාන්‍ය මට්ටමක පවුලත්ද කොහොමද ඒ සාමාන්‍ය මට්ටම පවුලක් ඒන ලොකු රීම ඇතියෙන් නොනේ ලොකු රීම ඇතින පකත් ලොකුම රීම් එකද දැන්න ලොකුම ඩ්‍රීම් එක තියෙන්නේ මේලි අම්මටයි තත්තරයි දැන් සලකගෙන ඉන්න එක තමා ලොකුම ද්‍රීම් එක තියෙන මට වනර එයාලා දෙන්න වැඩවලින් නිදහස් කරන්න ඒක තමා මගේ ලොකුම ඩ්‍රීම් එක ළඟම තියෙන රීම් එක ලොකුම ළඟම ඉක්මට කරගන්න ඕන ඩ්‍රීම් එක වෙන්න ඒක තමා මගේ හිත ඒකන මේල්ලි ඩ්‍රීම් ඇත් තියෙන්නේ ඒකට ම පුළුවන් ඉදිර වැඩ ගන්නවා ඊළඟට තවාසාතින බොස් වාහනයක් ගන්න වාහනයකන ලොකු ආසාව තිර කොල්ලන දන්නඇද තියෙනනේ කරගවන්න කරගවන ආසාව තියෙනවන ඒකර අරින්න වැෑන ඒ ආසාව තියෙනවා මාසකින් ගේන්න උළුවන්ගේද බලම අපි මුළුවන් ඉක්මට ගේමු වක් කරක ඉක්මට ගේන්න ඉතන්ගන්නනේ ගේන්න ඉතන වාහනැක ආසාවත්තිය ලොකු ආසාවත් තියෙනවා සලරේකටට පුළුවන්නේ බැරිත්න ඔව බැරිත් නෑ ගද්දි හොඳ එකක් ගන්නවා කියල තන් ඉන්නවද කොහොමද අන්න ඒකන පොඩ්ඩ කර විද්‍යාව තියෙන හොඳ එකක්
තිර හොඳ එකක් ගමුණේ අපි අනිවාර්යෙන් අනිවර හොඳම එකක් ගව තිසා ඉමීට ඉදලා ඉන්සරේ හොඳම එකක් ගව දැන් මම මෙහෙම කවදාකවත් අහපු නැති ප්‍රශ්නයක් සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් විදිහට අද ඉන්නවා දැන් චමා කම්පියුටර්ස් එකේ හැමදාම ඉන්න ඔයා හිතලා තියෙනවා එතකොට ඔයා කවදාද අවුරුදු 5ක් කියලා හිතමු අවුරුදු 5කින් කොතනද නවතින්නේ චමා කම්පියුටර්ස් එකේ ඉහළම තැන කියන උත්තරේ නැතුව මොකක්ද උත්තරේ කියන්නේ මෙම බොස් මම සෑහෙන්න මහන්සලා මට පුළුවන් පුරේ මං වැඩ කරනවා එතකොට මම හිතනවා කම්පැනික හොඳ තැනකට යන්න පුළුවන්ගේ කියලා සාමානය මට ඇතන මර පොසිෂන් එකක් කියාගන්න බෑ කියාගන්න බෑ ඒක බොස්තව සේල්ස් වෙන්නත් පුළුවන් සේල් සමාර්ග සේල් මාකටිං වෙන්නත් පුළුවන් සේල්ස් වෙන්නත් පුළුවන් මාකටිං වෙන්නත් පුළුවන් සමහරකට එතනින් එහාට යන්න පුළුවන්ගේ එතනින් එහාට යන්නත් පුළුවන් වෙයි රයිට් බ්‍රාන්ච් එකක් බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් එතනින් එහාට ජොබ්ස් තියෙනවා ඉගෙන එකම දැන නෙවෙයි සෑහෙන ගොඩක් දේවල් වෙනස් වෙනවා අපි එන්න බිල්ඩ් අප් වෙනවා අපේ ග්‍රෝවෙන බ්‍රෑන්් එකක් තියෙන්නේ දවසින් දවස එම්පලෝයිස්ලක රික්වයමන්ට් වැඩි වෙනවා එතකොට අනිවාර්යයෙන් මේක ලොකු කම්පැනි එකක් දවසක අනිවාර්යයෙන්ම ඔව් අනිවාර්යෙන් අයි සැක රයිට් ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඉතින් කම්පැනි එක ග්‍රෝ වෙද්දි ඉස්සල්ලාම එළියෙන් ඉන්න එම්ප්ලොයිස්ලට කලින් ඉන්න එම්ප්ලොයිස්ලන්ට මේ ඔපචුනිටිස් ටික හම්බෙන්නේ නේ ඒ ඔපචුනිටිස් ටික ගන්න ලෑස්තිනේ අනිවාර්යෙන් බොස් එතකොට ඒ ඔපචුනිටිස් ගන්න කොහොමද රෙඩි වෙන්නේ මිස්ටර් සඳුන් අනිවාර්යෙන් හાર્ඩ් වර්ක් තියෙන්න ඕන බොස් නිකන් ඉඳලා කිසිම දෙයක් ඇත්තටම අපිට ලබා ගන්න ක්වොලිෆිකේෂන් නම් ගොඩක් දේවල් තියෙනවා ඔව් එතකොට ඒක සුදුසුකම් හදාගන්නේ කොහොමද අනිත් දේවල් ලීඩර්ෂිප් එක ගැන කිව්වා අනිවල් ලීඩර්ෂිප් එක ලීඩර්ෂිප් එක ගැන කිව්වොත් ඉතින් ඒක තමන් විසින්ම බිල් කරගන්න ඕන දෙයක් බොස් ඒක කරන වැඩවලින් එම්ප්ලොයිස්ලා දෙන සහයෝගයෙන් ටීම් එක වැඩ කරන විදියෙන් ඒ වගේ දේවල් වලින් තමයි ඒක අපි ඇත්තම කො ලීඩර්ෂිප් එක කියන දේ මේන්ලි උපයා ගන්න ඕන දෙයක් උපයාගෙන වර්ධනය කරගන්න ඕන දෙයක් තමයි ලීඩර්ෂිප් කියන්නේ ඒක ඉතින් අර වැඩ කරන ටයිම් පිරියඩ්ඩත් එක්ක ඒක අපිම බිල් කරගන්න ඕන දෙයක් කියලා තමයි බොස් මම හිතන්නේ මෙම අර පොසිෂන් වලින් ලැබෙන එකට ලැබෙනවා සමහරක්කට ලීඩර්ෂිප් අර ඊට වඩා අර බිල් කරගන්න එකට මම හිතන්නේ බොස් වැලියු එක වැඩි මිස් සඳුන් යන්න ආසම රට යන්න ආසම රට මෙම බොස් ඇත්තන වීඩියෝ දැකලා තියෙන්නේ අර නිව්සීලන් වලට පොඩ්ඩක් ආසයි නිව්සීලන්ඩ් වලට ආසයි ඔව් ගිහින් ඉන්න නෙමෙයි ගිහිල්ලා එන්න ගිහිල්ලා එන්න ලංකාවේ ඉන්න තමයි ආස ලංකාවේ ඉන්න තමයි ආස ගිහිල්ලා එන්න එතකොට සඳුන්ට ඕනේ ලංකාවේ ගේමක් ගහන ගමන් වෙන රටවල් වල ඇවිදලා එන්න යන්න කැම්මට නේ ජොබ් එකක් කරන්න නොයා ඔව් මං ආස ලංකාවේ ඉඳන් දෙයක් කරන්න පුළුවන් බොස් දැකට chance එකක් හම්බෙලා නේද chance එක හම්බෙලා තියෙනවා ඉතින් අපිට මේක අපි ඒ chance එක තව grow up කරගත්තොත් පුළුවන් එහෙනම් අපි ඊළඟ ටාගට් එකක් දාමු නිව්සීලන්ඩ් වලට යන්න ලෑස්ති දාමු අනිවාර්යෙන් මහන්සි වෙනවනේ අනිවාර්යෙන් මහන්සි වෙනවා රයිට් එතකොට දැන් chance තියෙනවා සේල්ස් ටීම් එකේ ඉද්දි ඇත්තටම අවුරුද්දට chance දෙකක් තියෙනවා දැන් රට යන්න නේ ඊට අමතරව රට යන්න chance දෙකක් හම්බ වෙනවා රට යන්න chance දෙකක් හම්බ එතකොට free of charge මොකද හිතෙන්නේ එතකොට ඇත්තටම සතුටුයි සෑහෙන සතුටුයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් travelling කරන්න සාමාන්‍යයෙන් කෙනෙකුට ලැබෙන්නේ නැහැ මං හිතන්නේ මේ field එකේ ලැබෙනවා අඩුයි බොස් මොකද වෙන කම්පැනි වල නම් මම හිතන්නේ මෙහෙම දේවල් ලැබෙනවා කියලා ඇත්තටම මම දැකලත් නැහැ මේ වගේ chances මම හිතන්නේ වෙන තැන්වල හම්බෙයි කියලා ඒ කියන්නේ වෙන ජොබ් වලවත් මම දැකලා නැහැ බොස් දැකලා තියෙන කම්පැනිස් ගොඩක් තියෙනවා ඒ කියන්නේ බට් අපේ ෆීල්ඩ් එකේ ගොඩක් වෙලාවට අඩුයි ඔව් මම ඒ කියන්නේ අපේ ෆීල්ඩ් එකේ මම හිතන්නේ මේ කම්පැනිස් එක තමයි මෙහෙම දේවල් තියෙනවා කියලා මේ වගේ දේවල් තියෙන මේ වගේ කල්ච එකක් තියෙන මම හිතන්නේ ඒ වගේ මේ වගේ ඒක නම් වෙන්න බෑ කොහොමද අනිවාර්යෙන් මේ වගේ කොළුවෙත් නෑ මොකද හැමදේම ගත්තොත් කල්ච එක දේවල් මේකට මැච් කරන්න කොහෙවත් නෑ බොස් චමා කම්පියුටර්ස් වෙනම බ්‍රෑන්ඩ් එකක් එහෙම හිතනවා අනිවාර්යෙන් වෙනම ලෙවල් එක බ්‍රෑන්ඩ් එකක් ඒක වැඩ කරන විදිහේ වැඩ කරන කෙනෙක් විදිහට මම ඒක දකිනවා මේක වෙනම බ්‍රෑන්ඩ් එකක් වෙනම ලෙවල් එකක තියෙන්නේ ඒකට මැච් කරන්න මම හිතන්නේ ඒ කියන්නේ වෙන ෆීල්ඩ් එකකවත් මේ වගේ කම්පැනි එකක් මේ වගේ ෆ්‍රෙන්ඩ්ලි කම්පැනි එකක් මන් දැකල්ල බොස් වෙලාකට සීෝ චරිතය ඒ වගේ වෙලාකට යාළුවෙක් වෙලාකට සහෝදරයෙක් වගේ ඒ හැමදේම බොස් ගාපි තියෙනවනේ අර එහෙම දේවල් මම හිතන්න හැමතැනින්ම ලැබෙනවා කිය එතකොට අපි ඩුබයි කියපු වෙලාව මාර එන්ජෝයි එකක් කරා මාර ෆන් ටිකක් ගත්තනේ ආයි සුපිරිය අපි එහෙම දැන් මිස්ටර් සන්තුන් මේ ආව මාස 6 ට්‍රිප් එක යන්නත් හම්බුණානේ ඔව් ට්‍රිප් එක යන්න තමයි තව මොනවද තව එහෙම ගියපු ගමන් ට්‍රිප් එක ගියානේ ට්‍රිප් එක ගැන මතක් කරොත් එහෙම ට්‍රිප් එකක් ගිහිල්ලා තියෙනවද ටයිම් තම කෑම්පින් කරේ බොස් කැම්පින් කරේ නිදාගනිතිය ගැටින් වතුරයන මාර එක්ස්පීරියන්ස් ඕ කවද කෑම්පින් කරන්න ගිහින් තිබෙන යන්න ආසාවත් තිබ්බා කැම්පස් එක යාල දෙනියාය කොල්ල කෑම්පින් කරන්න ගිහිල්ලා නෑ අන්තිමට අපිට කොහෙද ඒ පැත්තරම එක්කන් යන්න උනා කෑම්පින් කරන්නනේ අපි ගියේ බ්ලූ බීච් අයිලන්ඩ් බ්ලූ බීච් අයිලන්ඩ් එකට ඒක ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක්
කෑම්පින් කරන්න ගිය එක තමයි හොඳටම මතක් වෙන්නේ නිදාගනිද්දි රෑගෙන ලස්සන හොටෙල් එක හිටියා ආව් ලස්සන හොටල් එකක හිටියා ඊට අවසර අපි කොහෙද සෆාරි ගියා සමහර ගියා සෑන් එන්ජොයි කරාලු ඒ ටීම් එකත් එක්ක එන්ජොයි කරපු එක මතක මිට මට නම් මතක මිටන දේ ගොරෝ වහිද්දී අකුණු ගහද්දී බෝල් එක නෑවා පූල් එකේ නෑ වනේ හැබැයි කාටවත් වෙලම යන්න දුන්නෙත් නෑ යන්න දුන්නෙත් නෑ මම මතකයි ඊට පහුවෙන් තමයි උදේ නැගිටලා ඉල උදේ වාඩිලා ඉල බෝස් උස්සලා පූල් එකට දැම්මා සෑන් මම මෙවරිස් ගොඩක් එන්ජොයි කරානේ ඉතින් ජොබ් එක කරන හොඳ සැලරි එකක් හම්බ වෙන ගමන් ඒ වගේ එක්ස්පීරියන්ස් ගොඩක් මතකයන් ගොඩක් එකතු කරගන්න තියෙනවා කියන්නේ වෙනම එකක් නේ මටත් ඒක මමත් මගේ වචනෙන් කිව්වොත් ඉතින් මමත් මාර මාස දෙයක් ජීවිතේ CEO කෙනෙක් විදිහට වෙනස්ම විදිහේ රෝල් එකක් හැන්ඩල් කරනවා ලස්සන මිනිස්සු ටිකක් එක්ක විනෝදෙන් ජීවත් වෙනවා ඒ වගේම අපි දිනන මනුස්සයෝ ටිකක් විදිහට එන ලොකු ටාකට් එකකට එන ගෝල් එකකට යනවා ඉතින් මිෂන් සඳුන්ලා වගේ ටීම් එකක් එක්ක වැඩ කරන්න ලැබෙන එක මටත් ලොකු සතුටක් ඒ කියන්නේ බොස් වගේ චරිතයක් ඉන්න නිසා අපිත් සෑහෙන මොටිවේට් වෙනවා අපිත් ඇතනම ආසයි එතකොට අර ඒකන බොස් මේ ඇතුර ඇති කල්ල තින කල්ශක ඒ වගේ දේවල් එක් අපිට බයක් නෑති බොස්ස එකන්න සෑන විනෝදෙන් එන්ජෝයි කරලා අපි ඉන්න ජොබ්බත් කරගෙන අපි තව විනෝද වෙන්න දේවල් කරමුනේ ක්‍රිකට් මැච් එකක් ගැහුවානේ අම්මා පොඩි කේසයකට බොස්ක ටීම් එකට වැටුනේ පොඩි කේස් එකක් වුණා බෝල් දාන්න පුළුවන් කියලා සෑහෙන සෙට් එකක් කිව්වා බැලින්න ටීම් එකට එද්දි බෝල් දාන්න පුළුවන් කීව දෙනා ඉතුරු වෙලා තියෙන්නේ බෝල් දාන්න පුළුවන් අතේ පොඩි කේසයක් ඒක ප්‍රශ්නෝඩේ බෝල් දාන්න පුළුවන් කියලා කිව්වා බැලින්නම් ටීම් එකට අරගෙන ඔක්කොම කරාට පස්සේ බෝල් දානවා පොඩ්ඩක් දාන විදිය උලත් තිබුණා විදිය උලත් තියෙනවා ඒකයි කේස් එක රයිට් ඕකේ ඉතින් අපි සෑහෙන කතා කරානේ මිසු සඳුන් සෑහෙන වෙලාවක් කතා කරා ගොඩක් දේවල් බෙදාගත්තා කවදාවත් කතා කරපු නැති දේවලුත් අපි කතා කරා මේ කතාව අවසානයේදී ඉතින් ලස්සන සුන්දර කතාවක් අපි අවසන් කරනවා අපි ආයෙ කතා කරමු අනිවාර්යෙන් ආයෙ කතා කරමු අපි තව ජීවිතේ ගොඩක් දේවල් දින්නට පස්සේ අපි කතා කරමු මෙදා මෙහෙම කතා කරා අද මොකද්ද දැනෙන ෆීලිං එකත් එක්ක අපි කතා කරමු මිසු සඳුන් එදාටත් ඉන්නවනේ අනිවාර්යෙන් බොස් කතා කරන්නේ කොයි වෙලාවේද ඒ වෙලාවට මම මෙතන ඉන්නවා එහෙනම් thank you මිසු සඳුන් thank you so much boss මට කියන්න තියෙන්නේ එච්චරයි මම ගොඩක් දේවල් මගේ ලයිෆ් එකේ වෙනස් කරගත්තා මට මේ opportunity එක දුන්නට boss thank you welcome